මොකද ඉතින් මං ඉස්සරලා බණ කියන කලින් හිතුවා චුට්ටක් මට කියන්න ඕන දේ තියෙනවා. මොකද මෙතනින් ඔක්කොම මගේ නෑදෑය ටික. ඇත්තටම ඉතින් මේ මගේ සහෝදරයට ගොඩාක්ම මේ පින් දෙන්න ඕනේ. මොකද හේතුව මේ මම මේ ගෙදර කාලා බීලා ඉඳලා නිදිලා එකට සහෝදරයෝ වගේ ඉඳලා ඉතින් අද බණ ටිකක් කියන්න ලැබුණ එක ඇත්තටම ලොකු පිනක්. මොකද මේ මගේම සහෝදරයන් බුදු පියාණන් වහන්සේ දේශනා කරන තමන්ගේ අම්මා තාත්තා කරේ තියාගෙන සැලකුවත් වැඩක් නැහැ කියනවා. මේ සංසාරයෙන් එතර වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ටිකක් කියලා යන සංසාරයෙන් එතර කරොත් අන්න ඒ කිරි බීපු ණයගේ වෙනවා කියනවා. නැත්තම් අපිට ණය කියවන්න බෑ කියලා තමයි කියන්නේ. එතකොට එහෙනම් අපි දැන් මේ සහෝදරයෝ ඉතින් මේ හැම කෙනෙකුටම ඒ කියන්නේ අම්මා තාත්තා නැති වුණත් මේ ඉන්න සහෝදරයන් ඉතින් ධර්ම දාණය දුන්නා කියන්නේ ඒක තමයි බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ තුන් ලෝකෙටම තියෙන උතුම්ම දාණය. බුදු පියාණන් වහන්සේ දේශනා කරන දානවලාංශංශ වෙනමම කියනවා මේ අපේ සතෙකුට දෙන දාණෙත් ආංශංශ තියෙනවා. හැබැයි එතන පටන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයාට මහා සංඝරත්නයාට දානයක් දෙනවටත් වඩා පින. ඒ කියන්නේ මේ තුන් ලෝකෙටම තියෙන ශ්‍රේෂ්ඨතම පින තමයි කියන ධර්ම දානය. එතකොට මේ ලෝකයේ අතරින් තියෙන උතුම්ම දානය ධර්ම දානය. ඉතින් ඒ දාණය දෙන්නේ ඉතින් ඒ සහෝදරයෙක් ඉතින් ඔය කට්ටිය හැමෝම උදව් වුණා. මොකද ඉතින් ධර්මය අහන්න ආවා කියන්නේ යාටේ කාර්මිතා පුරා ගන්න ලොකු ශක්තියක්. මං හිතන්නේ ඉතින් ඒ කියන්නේ ධර්ම දානයක් කෙනෙකුට දෙන්න බැහැ. මොකද හේතුව අපි ටික ටික ඉස්සෙල්ලා දාණය දීලා පින් කර කර ඇහිලා තමයි මේ ධර්ම දානයකින් තැන්ට හිත පහදවා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ පින් කරන්නත් පිනක් තියෙනවා. නැත්නම් ඒ පින කරන්නත් බෑ. පින කරගන්නත් පිනක් තියෙනෝනේ. මම දැන් ඔය කියපු ගාථා දෙක මම විස්තර කරලා දෙන්න හිතුවා. මොකද මම මේ හිතාමයි මම දැන් මේ ගායන මොකද්ද කියන්නේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය දන්න දැන් මම චතුරාර්ය සත්‍ය ධර්මයෙන් පටිච්චසමුපාද කියලාදී ප ဋ ාණේ හරි මොනවා හරි මම මෙතන දේශනා කරොත් හැම කෙනෙකුටම තේරෙන්නේ නැහැ කියන එක මම දන්නවා. ඒ අයටත් උපකාර වෙන විදියට මේ ධහම කියන්න ඕන කියලා හිතුවා. දැන් මම ඔය කියපු ගාථා දෙක කියවෙන්නේ බුදු පියාණන් වහන්සේ ගාවට යන හරිද මේ හේමවත කියලා යක්ෂය දෙන්නගේ කතාවක් මම ඔය කියන්න හදන්නේ. ඒ කියන්නේ ඒ දෙන්න මුලින්ම මේ අපේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ. හරිද? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පුංචි දැන් මේ දරුවටත් වඩා පොඩි කාලේ අවුරුදු 18ක කාලෙදී මේ තරුණ පොඩියන් දෙන්නෙක් දකිනා මහා කාශ්‍යප බුදු පියාණන් වහන්සේ. ඒ කියන්නේ කාශ්‍යප බුදු පියාණන් වහන්සේ ගාවට අපේ බුදු පියාණන් වහන්සේ ඉපදෙන්නේ. එතකොට බුද්ධාන්තරයක් කියන්නේ කොච්චර කාලයක්ද හිතන්නකෝ නේද? අපේ දැන් අපේ බුදු පියාණන් වහන්සේලා සාරා සංඛ්‍ය කල්පලක්ෂ කෝටි ගණනක් පිරුම් කරනවා නේද? ඒ කාලේ ලේසි නෑ. හරිම මේ දුරයි. එතකොට කාශ්‍යප බුදු පියාණන් වහන්සේ පිරිනුවම් පාලා උන්වහන්සේගේ දේහ දැල් වෙනවා. චිතකේ. එහෙම දැල් වුණාට පස්සේ දැන් අපේ බුදු පියාණන් වහන්සේගේ ධාතු විසිරෙන්න අදිෂ්ඨාන කරානේ අපේ බුදු පියාණන් වහන්සේ. මොකද අපේ බුදු පියාණන් වහන්සේ තිබ්බේ ආවිස 80. ඒ කියන්නේ අවුරුදු 45ක් වගේ චූටි කාලයනේ බණ කිව්වේ. දැන් කාශ්‍යප බුදු පියාණන් වහන්සේට 20000ක් අවුරුදු. එතකොට 20000ක් කියනකොට අර තරුණය දෙන අවුරුදු 18න් මහණුනේ කියන හිතන්නකෝ. කොච්චර කාලයක් මේ ශාසනය සේවය කරන්න ඇද්ද? එතකොට දැන් ඒ චිතකේ දැකලා රහතන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා දැකලා මේ පොල් ගැටව දෙන්නට හිතෙනවා අනේ හරිම මිහිරි ලස්සනට බණ කියනවා අපිත් යන් කියලා ඒ දෙන්න යනවා. ගිහිල්ලා ඉවරලා බණ අහලා ඒ දෙන්නයි පැවිදි වෙනවා. හරිම යාළුවෝ දෙන්නෙක්. ඉතින් ඔහොම ගොඩ කල් ජීවත් වෙලා ඉන්නකොට ඉතින් අවුරුදු 20000ක් නේ ආවිස මේ කාශ්‍යප මේ බුද්ධ කාලේ. ඔහොම ඉඳලා කොහොම හරි මේ දැන් මේ දෙන වයසට යනවා. වයසට ගියාට පස්සේ දැන් කාශ්‍යප බුද්ධ ශාසනයේ දැන් අපේ බුදු පියාණන් වහන්සේගේ වගේ ධාතු විසිරුනේ නැති නිසා එක සෑයයි හදන්නේ. එතකොට මේ දැන් මේ දෙන්නගේ අතට තමයි ශාසනයපත් වෙන්නේ. දැන් මේ දෙන්න තමයි වයසකම දෙන්න බවට පත් වෙනවා. දැන් මුලින්ම තරුණුණාට පස්සේ ඉතින් වයසට ගිහලා ශාසනේ ඔන්න ඒ දෙන්න අතට පත් වෙලා දැන් හැමෝම මොන හරි ප්‍රශ්නයක් විසඳන්න වෙනකොට දැන් මේ දෙන්න ළඟට තමයි එන්නේ. පැවිදි වෙලා ඉතින් හොඳට ධර්මය හොඳටම දන්නවා. හැබැයි රහත් වෙලා නැහැ. සෝතාපන්න වෙලා නැහැ. ධර්මය දන්නවා.
කොහොම ඉඳද්දී මේ තව තැන්වල දැන් ධර්මයේ දැනගෙන ඔහොම කට්ටියද එක්කෙනෙක් ඉන්න දැන් අපේ දැන් මේ බුද්ධ ශාසනය උනත් ඉන්නවනේ හොඳයි ඉන්නව නරකයි ඉන්නවා. එහෙම ඉඳලා එක මේ භික්ෂුවක් ඉන්නවා එයා නරකයි කොයි වෙලාවෙත් නරක වැඩමයි කරන්නේ. එතකොට ඉතින් මේ භික්ෂුන් වහන්සේ එක නමක් කියනවා අනේ ඔහොම නරක වැඩ කරන්න එපා ශාසනය පිරිහෙනවා මේ විදියට ඉන්න මේ විදියට ඉන්න කියන දේ මහා නැතුනම කියනවා එහෙනම් ඉන්න මන් දැන් ලොකු තැනට දැනුම් දෙනවා. ලොකු තැන කියලා කියන්නේ මේ අවුරුදු 18න් මහාන උනාර පොඩි පොළු ගැටව දෙන්නට තමයි දැන් ශාසනයේ අයිතිය. හරිද? එතකොට දැන් මෙයාට එහෙනම් දැන් ලොකු තැනට ඔක බාර දෙනවයි කියලා කියනකොට මෙයා හිතනවා හරි එහෙනම් දැන් අදත් ඉන්නවනේ වගේ කපටිය මේ දෙන්න මෙයා යන්න කලින් ලොකු තැනට මෙයා යනවා. මෙයා ගිහිල්ලා ඉස්සලා මොකද කරන්නේ? මෙයා ගිහිල්ලා කියනවා මේ අනේ මේ මට සමා වෙන්න ඕනේ මගෙන් පොඩි වැරද්දක් වුණා මේ හාමුදුරුවන්ට නමුත් හාමුදුරු කේන්තියෙන් ඉන්නවයි කියලා දැන් අර හාමුදුරු දෙනමගේ පා සෝදනවා සිවුරු සෝදනවා මේ දානි වැළඳුම් පාත්‍ර සෝදලා තියෙනවා ඒ දෙන්නට වැඳගෙන දැන් සංග්‍රහ කරනවා දැන් ඒකට ඒ දෙන්නට පුදුම විදිහට පැහැදෙනවා අනේ මේ හරි හොඳ කෙනෙක් නෑ ඉතින් මේ පුංචි දෙයටත් කේන්ති ගත්තේ මේ හාමුදුරුවෝ මෙයා හරිම හොඳයි නේ කියලා හිතනවා. කොහොම ටික කාලයක් ඉඳලා මෙයා කියන ඉතින් මේ ඒ හාමුදුරුවෝ කිව්ව හාමුදුරුවනේ ඔබ වහන්සේලා පැහැදකින් දෙනවයි කියලා දැන් ආවට පස්සේ මට යන්න වේවිද දන්නේ නැහැ කියලා කියනවා. එතකොට කියන ඉතින් අර දෙන්න නෑ එහෙම නැහැ. ඉතින් අපේ අතේ ඉන්නේ දැන් ශාසනය තියෙන්නේ. ඔයාට මුකුත් කරන්න බෑ එයාට. මේ එයා කොහොමද එහෙම ඔයා එළියට දාන්නේ? ඔයා කොහොම ඉන්න කියනවා බය වෙන්නේ නැතුව. එතකොට දැන් මෙයාට හරි සතුටුයි. දැන් මෙයාට ඕන දේ කෙරුණානේ කොහොම හරි ඇවිල්ලා. ඊට පස්සේ දැන් ඔය කිව්වා වගේම දැන් ඒ හාමුදුරුවෝ දැන් එනවා ඒ හාමුදුරුවෝ හරිම සිල්වත් ගුණවත්ේ ධර්මය අවබෝධ කරගත්ත හාමුදුරුවෝ. නමුත් ඒ කාලෙත් මේ කාලෙත් එකක් තියෙනවා අපි රහත් උනත් අපට වඩා පැවිද්දෙන් වැඩිමල් නම් අපි ඒ කෙනාට තමයි මේ උපසම්පදාවෙන් විනයෙන් හැම දෙයකින්ම ගරු කරන්න ඕනේ. ඒක බස් කාලේ අනුව. එතකොට රහත් උනායි කියලා බෑ. අපි වැඩිමල් භික්ෂුන් වහන්සේට වන්දනා කරන්න ඕන. උන්වහන්සේගේ වචනේ අපි අහන්න ඕන. එතකොට දැන් උන්වහන්සේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් උනත් අරුණවහන්සේලා දෙනෙමනේ වැඩිමල්ම දෙන්න. ඒක නිසා ඉතින් දැන් ඔන්න ඇවිල්ලා කිව්වහම කියනවා මේ අපි බලා ගන්නම් ඒක මේ ඔබ වහන්සේ යන්න කියනවා. එතකොට ආයෙමත් කියනවා වැත්නි කියන මේ මං කියන දේ තේරුම් ගන්න මේ භික්ෂුව හොඳ කෙනෙක් නෙමේ ශාසනෙන් නිරපන්න ඕන කෙනෙක් මෙයා මෙහෙම නරක කෙනෙක් ඔබ වහන්සේලාට කවදා හරි තේරෙයි මේ කපටි ගමක් කරන්නේ කියලා. එතකොට කියනවා ඒක අපි බලා ගන්නම් කියලා කිව්වනේ දැන් ඔබ වහන්සේ යන්න කියලා කියනවා. තුන්වෙනි පාරක් කිව්වට පස්සේ ආයෙත් කියනවා ඔබ වහන්සේලා යන්න කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේ මේ සාප කරනවා කියන අර භික්ෂුන් වහන්සේලා දෙන්නට කියනවා මම මෙච්චර කාලයක් හිතුවයි කියනවා මේ අපේ කාශ්‍යප බුද්ධ ශාසනේ 20000ක් ආයුෂ තියෙනවා තම ඉස්සරහට අරන් යාවි කියලා. අද කාශ්‍යප බුද්ධ ශාසනේ පිරිනම් පෑවෙයි. අද මරුණයි කියලා කියනවා. කාශ්‍යප බුද්ධ ශාසනේ අද මරුණයි වැත්නි මම යනවායි කියලා යනවා. එහෙම කිව්වහම හරියට නිකන් එකපාරට ෂොක් එකක් වදිනවා. දැන් බුද්ධ ශාසනය මරුණා කියලා කියනකොට අර ධර්මයෙන් සීලෙන් ඉතින් මුතුන්නේ අර දෙන්න ගොඩක් දන්නවන්නේ. ඒ ගමනේ හිතනවා අයියෝ මම මේ වැරද්දක් අපි දෙන්න අතින් උනා නේද? ඒ කියන්නේ මොකක් හරි හේතුවක් ඇති මෙහෙම කියන්නේ. අපි දෙන්නටම වැරදුනා නේද කියලා අර යාළුවෝ දෙන්නත් එක කතා වෙනවා. කතා වෙලා මේ දෙන්නට දැන් ඉවස ගන්න බෑ. ඒ ඉතින් අර විශ්වයට කතා කරපු විදිය වැරදි මෙයාට රැවටුණානේ. රැවටුණ නිසා ඊට පස්සේ මේ දෙන්න මොකද දන්නවද කරන්නේ? මේ දෙන්න මේ කුටියට ගිහිල්ලා ගෙලසිලා ගන්නවා කියනවා. පිහි අරන් ගිහිල්ලා දෙන්නම මැරෙනවා. දෙන්නම සෝවාන් නැත්ලා හිටියේ නැහැනේ. එතකොට කාශ්‍යප බුද්ධ ශාසනයේ ගෙල කපාගෙන මැරුණාට පස්සේ මේ දෙන්න ඉපදෙන්නේ යක්ෂයෝ දෙන්නෙක් විදියට. එතකොට ඒ යක්ෂයෝ දෙන්නෙක් කියලා ඉපදුනත් හැබැයි ඉහළ තලයේ ඉපදෙනවා. මොකද ඒ දෙන්න සිල්වත් ගුණවත් විදියට සීලය රැකගෙන ආවනේ. එතකොට බුද්ධාන්තර කල්පයක් බලන්න අපේ බුදු පියාණන් වහන්සේ ඉපදෙන්න කොච්චර කාලයක් තියෙනවද? ඒ යක්ෂයෝ දෙන්නෙක් වෙලා හිටියා. හරිද? කොහොම ඉඳලා දෙන්නත් එක කතා වෙනවා. අනේ අපිට වැරදුනා. හැබැයි අපිට දැන් ගෞතම නමින් බුදු කෙනෙක් පහළ වෙනවා. අන්නේ පහළ වෙන වෙලාවට මේ සාතාගිර යකා කියනවා ඔයාට දැනුණොත් බුදු වෙලයි කියලා මට පණිවිඩේ කියා.
ඊට පස්සේ අනිත් හේමවත යක්ෂයාත් කියනවා මට දැනගන්න ලැබුණොත් මං කියන්නම් ඔයාට ලැබුණොත් ඔයත් කියන්නේ කියලා දෙන්නත් එක දැන් මේ පාර්වත දෙක දෙපැත්තේ තමයි ඉන්නේ. ඔහොම ඉන්නකොට දැන් කල්ප කාන්තරයක් නේ බුදු කෙනෙක් බුදු වෙන්න. ඊට පස්සේ ඔන්න එකපාරටම හේමවත යකාට පේනවා මේ අහබෝ විදියට මේ මල් පිපෙනවා පොළව රන්වන් පාට වෙනවා මේක මොකක් හරි වෙනසක් ඇති එහෙම කියලා දැන් මේ දෙන්නට ඒ කියන්නේ බුදු කෙනෙක් බුදු වෙනකොටත් ඉතින් ඒ ලෝකේ වෙනස වෙනවා දැනුන්නේ නැහැ. මොකද ඉතින් එයාලා ඉතින් කාමයෙන් හැසිරෙන්නේ කියන්නේ යකුණ්ඩක් වැඩ දිනනවනේ නේද? එහෙම ඉඳලා කොහොම හරි දැන් බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන්න යනකොට අඤ්ඤා කොණ්ඩඤ්ඤ ඒ පස්වග මහණුන්ට ඔන්න ප්‍රථම ධර්ම දේශනා කරනකොට අර මුළු පරිසරයම වෙනස් වෙනවනේ. ඒ වෙනස් වෙනකොට ඔන්න ඇහෙනවා දැන් යක්ෂයාට. ඒ ගමනේ යක්ෂයා ඉතින් එනවා මේ බණ ටික අහන්න. අහන්න ඇවිල්ලා අහනකොට මෙයාට දැන් ඉන්න බෑ මම පුරුදු වුණා නේද මගේ යාළුවට කියනවා කියලා මම පුරුදු වුණා නේද කිය හිතා ඉඳලා දැන් දවස් 5ක් විතර තිස්සේ බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඔයින් ඒ ගමන එකවණක් විතර ඉවර වෙනකන් ඉඳලා මෙයා හිතනවා බෑ මම යන්න ඕනේ මගේ යාළුවට කියන්න කියලා. එයා පිටත් වෙලා යනවා යනකොටත් මෙයාත් හිතනවා මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා පරිසරයේ වෙනසයි කියලා මෙයාත් එන්න පිටත් වෙනවා. දෙන්න මගදී හම්බ වෙනවා. මගදී හම්බ වෙනකොට ඔය මගදී හම්බ වෙලා දෙන්නත් ඊපස්සේ කියන මෙහෙම බුදු පියාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනවා බුදු වෙලා අපි යන්නේ එහෙම කියලා දැන් බුදුහාමුදුරන්ගෙන් අහපු බණ ටික මම මේ අර කතාව කියන්න නිසා බොහොම කෙටියෙන්ම තමයි මේ කියන්නේ. හරිද? දීර්ඝ කතාවක් හරිම ලස්සනයි. මේ කතා කරනකොට ඊට පස්සේ කියනවා දැන් දෙන්නත් එක්ක එකතු වෙලා ඔක කතා කරනකොට මේ ඒ ගමේ තව උපාසිකාවකට මේ දැන් මට නම මතක නැහැ. ඒ උපාසිකාවකට ඇහෙනවා මේ දෙන්නගේ මේ ධර්ම සාකච්ඡාව. ඒ ඇහිලා මේ යක්කු දෙන්නගේ කතාව ඇහිලා එයා සෝතාපන්න වෙනවා කියනවා. හරිද? ඒ තරම් මේ යක්කා බුදුහාමුදුරුවෝ ගැන පැහැදීමෙන් අනිත් යාළුවට කියා දෙනවා. එතකොට එන්නේ කියා දෙනකොට ඒ යකා ඇවිල්ලා බුදු පියාණන්ගෙන් අහන එක තමයි මම අර ඔයාලට දැන් කිව්ව ගාතාව. හරිද? ඒක සිංහලෙන් හරි ලස්සනට තියෙනවා මේ ඒ කියන්නේ අපේ ත්‍රිපිටකයේ තියෙනවා මේ හේමවත සූත්‍රය කියලා බලන්න ගහලා මේ දීර්ඝ වේ මුළු කතා වස්තුවම වලට කියා අහගන්න පුළුවන් මේ. මම මේ වලට දැන් ගෙනාවේ මේ නිවනට අවශ්‍යයි කියලා හිතුණු ගාථා දෙක විතරමයි. හැබැයි එතන ගාව හරිම ලස්සන ගාථා පෙළක් යනවා. මේ එතන ගාවින් යකෙක් වුණත් බලන්න පුතේ මම කියන්නේ යකෙක්ගෙන් හරි කමන්නේ බනහලා නිවන් දකින්න නේද? මම කියන්නේ කාගෙන් වුණා මොකෝ බණ ඇහුවා නේද? දැන් ඉතින් අර උපාසක යකාගෙන් බනහලා සෝතාපන්නුනේ නේද? ඉතින් යකෙක් වුණත් බලන්න බුදුහාමුදුරන්ට වුණත් මේ ගිහිපු ගමන් එහෙම වාඩි වෙන්නෙත් නැහැ කියනවා. ගිහිල්ලා බුදුහාමුදුරන්ට වන්දනා කරලා හරිද? මේ ඒකේ ලස්සනට තියෙනවා මම ඉතින් කවි දෙකක් එකක් කියාගෙන ආවේ ඒ යකා අහන විදිය හරිද? ඒ කියන්නේ ගිහිල්ලා එකපාරටම කියන්නේ නැහැ. කියනවා බුදුහාමුදුරන්ට මේ විදියට පවසන දහම් අපගේ දම් රජාණනි පරතර වැඩි තිලෝභග ගුරු පියාණනි හැම බිය දුරු කළ දම් රදාණනි අපි පැන අසමු ගෞතම බුදු පියාණනි. ඒ වගේ ලස්සනට කවියෙන් කියනවා ඇහුවේ. ඒ කියන්නේ අපි බුදු පියාණන් වහන්සේගේ මේ විදිහට දිගටම තියෙනවා කවි පෙළක්. ලස්සනට කියාගෙන ගිහිල්ලා. ඊට පස්සේ අහන්නේ මේ කිස්මි ලෝකෝ සමුප්පන්නෝ කිස්මි උම්පති සන්නම කිස්මි ලෝකෝ උපාදාය කිස්මි ලෝකෝ විහංග. ඒ කියන්නේ ඒ යකා අහන්නේ බුදුහාමුදුරන්ගෙන් මොකක්වත්ම නෙමෙයි බුදු පියාණනි කුමක් උපන් කලටද ලොව හටගන්නේ කුමක් කෙරෙහි ලොව නිති එක් වී ඉන්නේ කුමක් එක්ක ලොව පැවතී ඇත්තේ කුමක් නිසා ලොව දුක් විඳිමින් යන්නේ. බුදුහාමුදුරනේ ඇයි අහනවා මොකක් නිසාද අහනවා මේ ඉපදෙන්නේ මොකක් නිසාද අහනවා මේ ලෝකයේ එක් විලා ඉන්නේ මොනවා නිසාද අහනවා මේ ලෝකෙ මිනිස්සු මේ තරම් දුර යන්නේ මේ ඇයි අහනවා මෙච්චර දුක් විඳින්න මේ ලෝකේ සැරිසරන්නේ. ඒ දුක මොකක්ද කියලා තමයි
බුදුහාමුදුරුවන්ගෙන් අහන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ තමයි මේක. මේ හයක් උපන් කලට ලොව හටගන්නේ හයක් නිසාමය ලොව එක් වී ඉන්නේ. හයක් නිසාමය ලොව පැවතී ඇත්තේ. හයක් නිසාමය ලොව දුක් විඳින්මින් එන්නේ. මොකද්ද මේ හය? දැන් ඔය දන්නයි ඉන්නවා. ඉතින් ඒ අයිට හිඳ හයනවා කියනකොට මේ නැද්ද? ඒ කියන්නේ ඉතින් අපේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස. ඉතින් ඔන්න ඔය හය නිසා තමයි අපි මේ සංසාරෙට වැටලා තින්නේ කියන එක තමයි බුදුහාමුදුරෝ දේශනා කරේ. ඒක ඇහුවට පස්සේ ඉතින් අහනවා ඊගාවට තවත් කල දෙකක් තියෙනවා. ඒකත් හරිම ලස්සනයි. ඒකෙන් අහන්නේ මේ ඒ කියන්නේ කොහොමද කියලා එහෙනම් ඒකෙන් බේරෙන්නේ. ඒ කවි ටිකේ දිගටම තියෙනවා. ඊට පස්සේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ නිත්‍ය සීල රකින්න නැති සිත සමාසිත යොමු කොට සිහි නොවන තම ජීවිතය වෙත තරණය කළ නොහැක සැඩ පහරකින් යුත තරණය කරනු නිසකය ඔහු මේ දියත. ඒ කියන්නේ මේක මේ එහෙම ලේසියෙන් තරණය කරන්න පුළුවන් එකක් නෙමෙයි. මහා සාගරය වගේ තියෙන මේ දුක්ඛ අපිට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ නැතුව ඒ කියන්නේ මේ අපේ මේ ඇස කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි මේ ඇහැ කන නාසය දිව කියන නිසානේ අපිට මේ ලෝකය හැදිලා තියෙන්නේ නේද? දැන් බලන්න. දැන් මේ අක්ක ගත්තා. දැන් ඔන්න අක්කට අක්කාරගෙන හිතමුකෝ අපි බණක් කියන්නේ. දැන් ඔන්න අක්කගේ මහත්තයා මේ ළඟදිනේ නැති උනේ නේද? දැන් එතකොට අපිට වේදනා. ඔයාට වේදනාවක් ආවනේ නේද? වේදනාව කියන එක කාටවත් තියෙනවා. එතකොට වේදනා සංඥා සංකාර විඥාන. අන්න බලන්න එතකොට වේදනාව හටගත්තේ මහත්ය කියන මේ සංකාරය නිසා. හරිද? මහත්යයි කියන සංඥාව වලට දුන්නේ කොහොමද? හිතට. අන්නේ සංඥාව දුන්න නිසා විඥාණයෙන් අන්න බලන්න ඒක අපිට හිතෙන්නේ මේක ඉස්සල්ලා මහත්ය ඉඳලා නැති වුණා අපිට දුකයි කියලා. හැබැයි බලන්න අතන ඉඳන් එනකොට තේරෙනව නේද? ඇතුළෙන්ම අපි මේක හදාගෙන හිටපු එකක් මේ කියලා. විඥානයමයි. විඥානය කියන්නේම අර වේදනා සංඥා සංකාර කියනකොට තමයි. එතකොට එහෙනම් මේ විඥානයේ මායාවක් කියලා කියන එක බොරුවක් නෙමෙයිනේ. දැන් මෙහෙම අපිට මේ ඇහැට දැන් ඔය හැමෝටම පේනවා දැන් මම මෙතන මෑණි කෙනෙක් වාඩි වෙලා බණ කියනවා. හැබැයි ඇත්තම කියනවා දැන් මෙතන ගාව මෑණි කෙනෙක් කියලා කෙනෙක් නැහැ. ඒ අර අපිට ඒ කියන්නේ දැන් අර තියෙන හරි ඉක්මනට ඒ කියන්නේ මේ තියෙන භ්‍රමණතාවය නිසාම අපිට ඒක පේනවා. මොකද අපි හයම එකතු කරලා එකට ගන්නවානේ නේද? ඒ කියන්නේ හයෙන්ම බලන නිසා අපිට ඒක ගෙඩියක් විදියට පේනවා. හැබැයි අපි ඒක වෙන් කරොත් ඇත්තට මෙතන ගාව කෙනෙක් නැහැ. එතකොට තමයි අර කියන්නේ නිත්‍ය සීල රකින්න කෙනා. ඒ කියන්නේ මේ සීලය රැක්කොත් තමයි අපිට රකින්න සීලයක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ ඒක අමාරු නැහැ. අපි කොහොම හරි ඒ කියන්නේ දැන් හිතන්න කොහොමද දැන් බුද්ධයාණන් වහන්සේ කියන්නේ අපිට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි කියනවා නිවන් දකින්න තියෙන මාර්ගය. හරිද? ඒකෝර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම තියෙන සම්මා දිට්ඨියනේ. හරිද? සම්මා දිට්ඨිය කියලා කියන්නේම අපේ නිවැරදි දැක්ම කොටින්ම කියනවා. ඒ කියන්නේ අපි හරියටම බැලුවොත් ඒ කියන්නේ අපිට දෙයක් දිහා දැන් හිතන්නකෝ මෙතන ගාව මේ මල් ටික හරි මේක වාස සටහනක් කියලා විතරක් පේනවනම් අපිට මේ මලට රාගයක් උපදින්නේ නැහැනේ. මොකද මලක් විදිහටම අපිට පේන්නේ නැහැ ඒක. අපිට පේන්නේ එක වර්ණයක් විතරයි. වර්ණයකට අපිට රාග සිතක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපිට රාග සිතක් ඇති වෙන්න ප්‍රධානම හේතුව වෙන්නේ අපි මේක ඝන සංඥාවෙන් ගන්නවා මලක් කියලා. අන්න එතකොට අපි මේ මලට ආස කරනවා. මොකද්ද? තණ්හා. තණ්හා පච්චා භව. අන්න භවය කරා යන්නේ. ඔව් එහෙම අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්න පුළුවන්. එතකොට ඉතින් ඒකේ මම ඔය අන්තිමට කිව්වේ මේ තණ්හා පත්‍ය භව වෙන්නත් පුළුවන්. තණ්හාව නිසානේ අපි භවය යන්නේ. අවිද්‍යාව නිසා තමයි ඉතින් මේ රූපයක් මේක හදාගන්නේ. රූපයක් කියන්නේ. ඉතින් කොහොම කරත්
අපිට පුළුවන් නම් මේ ඇහැට පේන්නේ ඇත්තටම වැඩසටහනයි විතරයි කියලා බලා ගන්න. හැබැයි ඒකට තමයි අපි අර විදර්ශනා කරන්න ඕනකම තියෙන්නේ. නිකම්ම බෑ. ඒක කරන්නත් ක්‍රමයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපිට ඕන වෙනවා මේ ඒ කියන්නේ නිකම්ම බෑනේ නේද සෝතාපන්න වෙන්න නම් අපිට ඒ කියන්නේ කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්නම ඕනනේ. නිකම්ම බෑනේ. ඒක නිසා මම කියන්නේ දැන් ඔය ඇත්තන්ට හැම කෙනෙකුටම මම කැමති නෑ මම තනියම කතා කරන්න. මම කැමති හැමෝමත් එක්ක ඒ කියන්නේ එයාලට මොන හරි තියෙනවා නම් ඒකත් අහගෙන ඒකටත් උත්තර දීගෙන අන්න ඒ විදිහට යන්න. හරිද? දැන් මෙතන ඉන්න අයගෙන් බලන්න සීල් ගන්න අය නම් කීප දෙනා වෙන්නේ. සීල් ගත්තයි කියලා කමකුත් නෑ. මම කියන්නේ බුදුහාමුදුරන්ගේ කාලෙත් එහෙමයි කියන්නේ හැමෝම සීල් ගන්න ඕනේ කියන දර නැහැ. නමුත් මේ ධර්මය අහන්න ඕන. ඔව් සීල රකින්නත් ඕනේ, රැකෙන්නත් ඕනේ. ඒ වගේම ඒක අවබෝධයෙන් තමන් රකින්න විදිය. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් අපිට පන්සිල් පද පහ තියෙනවා. ගිහියෙක් විදියට අපිට පුළුවන් නම් මේ පන්සිල් පද පහ දිවිහිමියෙන් රකින්න. හරිද? ඊට පස්සේ අපිට මොකද්ද වෙන්නේ? රකින්න සීලයක් බවට උපාරී කාන්ත සීලයක් බවට පත් වෙනවා. හරිද? ආර්යකාන්ත සීලයක් බවට පත් වුණාට පස්සේ අපිට රකින්න දෙයක් නැහැ. නැත්තම් අපි කොච්චරම ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා තමයි. අපි ඔක කියව හිටියයි කියලා නිවන් දකින්න බෑ. එහෙම වුණා නම් ඉතින් අර නිකම්ම නේද? දැන් කිකිලි වුණත් අර විතර දාලා විලා වටේ ගියාට පැටවෙන්නේ නැහැ නේද? තියලා රකින්න ඕනේ පැටවුට ගේන්න නම්. ඒ වගේ ඉතින් අපි ඒක ප්‍රායෝගික වෙන්නම ඕනේ. එහෙම වුණොත් ඇත්තට මේ කියන්නේ ගිහි ජීවිතේ වුණත් ඔය කට්ටියට ගෙනියන්න ලේසි. ඒක තමයි උනාට මම මේ දේ කියන්නේ හේතුව තමයි මමත් ඔහේ හිටපු කෙනෙක්. ඒ කියන්නේ මේ දහමක්වත් මොකක්වත් මට එහෙම තේරලාවත් පටිච්ච සම්පදාය කියන්නේ මොකක්ද කියලා තේරලාවත් නෙමෙයි. මම අහන්නේ මොකක්වත්ම තේරෙන්නේ. හැබැයි මේ අපි ඒක ඩිංග පුරු වුණාට පස්සේ තේරෙනවා මේ කරලා දෙන කොච්චර බරුවක්ද කියලා. කවදා හරි දවසක ඔයාලට තේරුණොත් ඇත්තටම බලන්න දැන් මේ මම කියලා ගත්තේ දැන් ඔයාලා මමයි කියාගෙන ඔය ඉන්න කට්ටියගේ මං කියන්නේ ඔයාලා කාටද දැන් මමයි කියන්නේ ඈ දැන් මමයි කියලා හිටපු කෙනා දැන් කෝ කියලා මං අහන්නේ දැන් පොඩි කාලේ හිටියා නේද ඉස්කෝලේ යන කාලේ හිටියා දැන් කොයි හරියද ඉන්නේ මමයි කියන කෙනා දැන් කෝ දැන් මමයි කියන කෙනා නේද දැන් මම කියලා කෙනෙක් ඉන්නවා නම් මං කියන්නේ ඉතින් එයා වෙනස් නොවී ඉන්න ඕන නේද වෙනස් වෙලා හැමෝම වෙනස් වෙලානේ නේද එහෙනම් ඉතින් අපිට අපේ වශයෙන් පවත්වන්න බෑනේ නේද මේ ශරීරේව එහෙනම් එතකොට අපිට තේරෙන්න ඕන අපි මේ කොච්චර හිටියා හැබැයි අපිට අන්තිම මොහොතේදී නම් අපේ අම්මා තාත්තලාත් අපිට පිළිහෙට නැති ආත්මධර්මය අපි බුද්ධානුස්සතියවත් වඩන්න ඉගෙනගෙන තිබ්බොත් ආත්මධර්මය අපි මෛත්‍රී භාවනාව කරන්න ඉගෙනගෙන තිබ්බොත් අපේ සංසාරයේ මේ ඒ කියන්නේ සුගතියේ හරිම දෙන්න පුළුවන්. දැන් බලන්න අර යක්ෂයෝ දෙන්න යක්ෂයෝ වෙලක් ඉපදිලා හැබැයි ඒ දෙන්නාට පෙර සංසාරයේ මේ ධර්ම වඩාපු නිසානේ අර ධර්මයේ ඇහුණු ගමන් එයාට තේරුනේ නේද? නැත්තම් ඉතින් මේ තේරෙන්නේ නැහනේ. දැන් බලන්න ඉතින් යක්ෂයෝ දෙන්නෙක් ඒ තරම් මේ බුදුහාමුදුරුවෝ කෙරේ මේ ශ්‍රද්ධාවක් ඉපදිලා නේ මේ ධර්ම හොයා ගන්න ඕනේ මෙතනින් එළියට යන්න ඕනේ කියලා තිබුණා නම් අපිට කොහොම වෙන්න ඕනද නේද මං කියන්නේ දැන් අපිත් බලන්න දැන් මෙහි අපේ නැන්දා හිටියා දැන් මෙයාගේ මහත්තයා හිටියා ඔය කට්ටියක් දැන් ඉතින් ඔය චූටි කාලේ ඉඳලා අත කාලේ ඉඳලා දැන් මේ ලොකු තත්ත්වෙලා ඇත්තම කියනවා නම් දැන් බලන්න අපි හිතනවා දැන් අපිට දරුවෙක් හම්බෙන්නේ නේද අනේ අපිට දරුවෙක් හම්බෙන්නේ නෑ අපි සතුටුයි එහෙම කියලා නමුත් අපි දන්නේ නැහැ අර බඩ ඇතුලේ අපි දරාගෙන ඉන්නේ ඇත්තම ජරා මරණ දුක්ක්ම නේද වෙන මොකක්ද ඉතින් ඇත්තම කතාව නම් අපි ජරාවට ව්‍යාධියට මරණයටපත් වෙන එක තමයි වෙන්නේ ඒක නිසා මං කියනවා ඇත්තන්ට පුළුවන් වෙලාවට හැම වෙලාවකම දැන් මේ බණ තේරෙන්නේ නැති වෙන්න පුළුවන් හැබැයි නමුත් තේරෙන්නේ නැතුව අහන්න හැමදාම අහන්න ඒ කියන්නේ ප ဋ ාණේ හරි දාගෙන අහන්න
පිරිතක් හරි හැමදාම උදේට හවසට දාන්න ගෙදර. දාලා ඒක තමන් ඔහේ ඇහෙන්න ආරින්න. මොකද දන්නවද එහෙම කියන්න හේතුව? මේ පින්වතුන් දන්නවද දන්නේ නැහැ. මේ මොකද්ද රහතන් වහන්සේ නමක් මේ මෑත කාලෙකදී මේ ඒ උන්වහන්සේ දේශනා කළා තුනා හරකෙක් හරිද හරක් ඉන්නවනේ දැන් ඉස්සර කාලේ දැන් තිබුණාට ඩෝසර් කැන්ටර් ඉස්සර තිබලා තියෙන හරක්නේ හරක් හරත්ත වල ඉන්නේ බරාදීන්නේ. එතකොට මේ හරක හින විශාල හරකෙක් ඉඳලා මේ ඒ හරකගේ පුරුවන් තරම් අර බීමලු පුරවලා උඩට වෙනකන් එයා නගරයට ඇදින්න ඕනලු ඒ වීඩියෝ. එහෙම අදිනකොට මේ හරක දැන් වයසටම ගිහිල්ලා හොඳටම වයෝ වෘද්ධ වෙලා ඒත් අදිනවලු මේ වී මුට්ට. දැන් මුට අදින්න බැහැනේ. ඒ කියන්නේ වයසට ගියාම කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ හරක අනේ සෙම දාලා වැටුණා කියනවා මේ බිම. හරිද? පාරේ මේ වතුර වහලා වලක් තිබිලා රෝදේ ගිහිල්ලා ඒ පස්සෙන් එනවා තව කරත්ත 500ක්. ඒ ඉස්සරහින් යන්නේ ලොකුම ගෙනානේ. එතකොට අර කරත්ත 500ක් දෙනවා. ඒකට යන්න විදියකුත් නැහැ. මෙයා පාර හරහා දාලා වැටෙනවා ගුණායිම. වැටුණාට පස්සේ මේ දැන් අර මිනිස්සු එනවානේ ඇහිල්ලා වෙලා අර ගුණාගේ ඔළුව අත ගාලා කියනවානේ පුතේ මං ඉවරයි මගේ හාල් ටිකයි ඔක්කොම දෙනවා. තව එකපාරක් නැගිටපන් මං උඹ නිදහස් කරනවා. එහෙම කියනවලු. එතකොට මේ හරකට පුදුම ශක්තියක් එනවලු නිදහස් කරනවායි කිව්වා. කවුද කැමති නිදහසේ ඉන්න නේද? කවුද නිදහසට අකමැති? හැමෝම කැමති. දැන් මේ හරකට නිදහසට කැමති නිසාම මූ වීර්යය ගත්තලු මුල් පාර බෑ දෙවෙනි පාරක් ගත්තා තුන්වෙනි පාරක් ගත්තා හත්වෙනි පාර පුළුවන්ම වීර්යය දාලා ඇද්ද පාර හරකගේ වයස නිසා හරකගේ හදවත පැලුණා කියනවා නහයෙන් කටෙන් ලේ දාලා ඊගාට වැටුණා කියන බිමට. හරි. බිමට වැටුණාට පස්සේ ආයෙ අර මිනිස්සු ඇවිල්ලා බැලුවලු හරක දිහා බලලා කිව්වලු මං ඉවරයි. මෙන්න මේක පැත්තකට දාපන්. අරකට කතා කරාලු බීටික පටව ගත්තලු අර හරක දිහලා මේ අර පාර මැද්දෙන් අර කරත්ත වලට යන්න ඕන නිසා කකුල් දෙකෙන් අල්ලලා පැත්තකට දාලා මේ අර කරත්තෙත් අරගෙන තව හරකෙක් දාගෙන ගියාලු. දැන් මේ හරක හිතනවලු අනේ මම මේ මිනිස්සයාට කැඹුරු අවුරුදු ගාණක් දැන් අද මන් දෙලු නමට වතුර ටිකක්වත් නැතුව මහ පාරේ දාලා ගියා. හරිද? ඊට පස්සේ දැන් මේ හරකා කොම වේදනාවෙන් ඉන්නකොට එතනින් එනවලු මේ ඔය බෙර හදන මිනිස්සෙක් හම් ඔය. එතකොට මේ මිනිස්සු මොකක්ද දන්නවද කරනවා කියන්නේ? ඒ මිනිස්සයා අරින් අර අමුමෙන් මැරෙන්න ඉන්න කෙනාගේ වේදනාවෙන් ඉන්න කෙනාගේ හැම කපා ගන්නවා කියනවා කෑල්ලක් දාගෙන යනවලු බෙරේ හදාගන්න. අර හරක හරිම වේදනාවෙන් කෑ ගහද්දී අඬ ඉන්නකොට දැන් උගේ තුවාලෙත් වැඩි. ඒ ඉතින් මැරලා නෑ උඩ වේදනාව දැනෙනවනේ. ඉතින් එයාට වෛරයක් ඇති වුණාලු මේ මිනිස්සයා කියලා. අනේ මම මේ මිනිස්සුන්ට මෙච්චර කරලා මේ මිනිස්සයා මාව පාරේ දාලා ගියා. වයසට ගියාම මාව පාරේ දාලා ගියා කියලා. ඊට පස්සේ ඔහොම ඉන්නකොට මේ නිකන් අර දඩයන්කාරයෝ වැද්දෝ වගේ කට්ටිය යනවලු බල්ලොත් ටික. බල්ලෝ ටික අතෑරියලු මෙයාට ඇති වෙනකම් කන්න. බල්ලෝ ටික කනවලු දැන් මෙයා. බල්ලෝ ටික කාලා දැන් බල්ලෝ ටිකට ලොකු හරකෙක්නේ. කාලා ඇති හරිය යනවා. මේ හරක ඒත් ඒ වේදනාව විවසගෙන ඉඳලා ඊට පස්සේ යනවලු වීණාවයන මිනිස්සු. වීණාවයන මිනිස්සයාට වුණලු නහර. ඒ මේ පණ පිටින් ඉන්න හරකගේ නහර ටික ගලවලා ගන්නවා. හරිද? ඔහොම ඉන්නකොට දැන් මේ හරකගේ ඇස් දෙක පිය වෙනවලු. පිය වෙනකොට මතක් වුණාලු මගේ සාමියා මාවට කර වැඩේ. මාව පාට දැම්මයි කියලා ඥාට වෛරයක් ඇවිල්ලා. ඒ වෛරය එනවත් එක්කම අර අපේ ඒ 30 මට මුල් කැල මතක නැහැ අන්තිම කැල 30 කියලා ඒ රහතන් වහන්සේ ගිහිල්ලා උඩට අත තියලා තියෙනවා. අත තියනකොටම අත නිකන් ඔළුව සීතල වෙලා ගියා. නේ කවුද ඒ තරම් සීතලක් මට දැනුනේ කියලා හරකා මේ ඇහැරියලු. ඇහැරෙනකොට රහතන් වහන්සේ තවත් පිරිසක් එක මේ පිණුසිඟා වැඩලා පාරෙන් යන ගම. ඒ ගමන අනිත් කට්ටියට කියලා වතුර ටිකක් ගේන්නේ කියලා රහතන් වහන්සේ මේ මොකක් හරි පිටිතක්. එක පිටිතක් කියලා පිටිත නමක් තිබ්බා. මට දැන් මතක නැහැ. පිරිත් ටිකක් කියලා තියෙනවා කට්ටියත් එක්ක එහෙම පාරේ ඉඳගෙන. හරිද? එතකොට පිරිත් ටික කියනකොට අර වතුර ටික ගෙනල්ලා හරකට දානකොට හරකට පුදුම සිසිලසක් ආවලු. ඊට පස්සේ අර හරකට ඇති වෙච්ච
මේ වෛරය නැති වුණානේ. ඒ ඉතින් දැන් සීතල හිතලා එයාගේ චේතනාව නැති වුණානේ. චේතනාහම් වික්කවේ කම්මම් වදාමි. අර චේතනාවෙන් මැරුණා නම් අර මිනිස්සයා ඉවරයි. ඒ ඉතින් මේ මිනිස්සයා ගාව නීගාවට ඉපදෙන්නේ. නමුත් මේ රහතන් වහන්සේ හම්බුන නිසා පිරිට්ටි ගහපු නිසා අන්න එයා මේ දිව්‍ය ලෝකේ ඉපදිලා. දිව්‍ය ලෝකේ ඉපදිලා එහෙම දිව්‍ය පුත්‍රයෙක් වෙලා ආය යනවලු උදේට ස්වාමීන් වහන්සේ හම්බ වෙන්න. එහෙලා කියනවා වනේ ස්වාමීන් වහන්සේ මට එදා නම් තේරුන්නේ නැහැ. ඔබ වහන්සේ කියපු පිළිත්තර මොකක්වත් නැහැ. මට අද බණ ටිකක් කියන්න කියලා. අන්න එතකොට රහතන් වහන්සේ බණ කියලා එතකොට හරක දෙවියා සෝතාපන්න වෙනවා. බලන්න ඉතින් ඒක හරකෙටත් දිව්‍ය ලෝකේ යන්න පුළුවන් උනේ මොකක් නිසාද? අර පිරිට්ටි ගහපු නිසානේ. එතකොට අර 500ක් වවුලු. ප ဋ ාණේ දාගෙන මිහිරි ශබ්දය නිසා මේ දිව්‍ය ලෝකෙ ගිහිල්ලා අපේ බුදු පියාණන් වහන්සේගේ කාලේ ඉපදිලා රහත් වෙනවා. ඒක නිසා මම කියන්නේ ඔය හැම කෙනෙකුටම මේ පින්වතුන්ගේ ගෙදර දාන්න උදේට පිරිත්. Tamanට තේරුම් නැතුණාට කමන්නේ. නිින්ද යනකොට රැටත් දාන්න. Tamanට දැන් මේ පින්වතුන් හිතන වැඩි අපි නිදා ගන්නවනේ අපට ඇහෙන්නේ නැහැ කනට. එහෙම කියලා. දැන් මේ කනට විතරයි දැනෙන්නේ නෑ. කනට විතරක් නෙමෙයි ඇහෙන්නේ. අපි නිදාගෙන ඉන්නව නම් දැන් අපේ නම් කන ඒ හැම දෙයක්ම නිින්ද ගිහිල්ලා ඉවරයිනේ. නේද? දැන් අපිට කවුරු හරි කතා කරොත් දොරට ගියොත් අපිට ඇහෙන්නේ නැද්ද? ඇහෙනවනේ. නිින්ද කියන එහෙනම් ඇහෙන්න විදියක් නැහැ. එතකොට අපි නිින්දෙන් දකින්නවා හිමින. හොඳට කතා කරනවා නේද? කට්ටිය ඇවිදිනවා, දුවනවා, පයින්නවා. ඒව එහෙනම් ඇහෙන්නේ කොහොමද? නේද? ඒ අපේ මනස. හරිද? මේ මනසට මේ සියලු දේවල් දැනෙනවා. සියලු දේවල් තැන්පත් වෙනවා. ඒක නිසා තමන්ගේ ජීවිතේ තමන් කොහොම හරි සුගතියකවත් යන්න පුළුවන් විදියට හිත පිහිටවා ගන්න. නමුත් gedරක වුණත් මං කියන්නේ මේ සූත්‍රේ හරි රතන සූත්‍රේ හරි නැත්නම් ජයපිරිත හරි මොකක් හරි ප ဋ ාණේ දානවා නම් වැඩි හොඳයි උදේට හවසට. එහෙම හරි දාන්න. එහෙම දානකොට ඔය ඇත්තන්ට ඉබේම මේ ධර්මඥානය පහළ වෙයි. මොකද අපි අර අහනකොටනේ දැන් හිතන්න මෙහෙම දැන් මේ ඇත්තන්ට හිතෙනවා ගඟක් ගලනකොට අනේ අන්න අර ගඟක් නේ එහෙම කියලා. හැබැයි ඔය ගඟ අපි ළඟට ගිහින් බැලුවොත් ගඟ එතන තියෙනවද? ගඟ කොහොමද දැහැගෙන යනවා නේද? ගඟ කොහෙලාවෙ බහිනක නෙමෙන්නේ. හැබැයි ගඟ හැදිලා තියෙන්නේ කොහොමද? වතුර බින්දු වල එකතුවකින් නේද ගඟක් වෙලා තියෙන්නේ. එහෙනම් ඒ වගේ අපිට උනත් මේ දහම මං කියන්නේ පුරුදු කරන්න. චුට්ට පුරුදු කරන්න. ඒක කවදා හරි දවසක ගංගාවක් වෙලා තියෙන්නේ. මොකද දැන් ගංගාව දියැලලා ගලාගෙන බහිනකොට හරියට ශබ්දේ නේද? ශබ්ද දිලා දෝංකාර දීගෙන නෙමෙයි දියැලු ගලාගෙන මෙහෙට හැරෙන්නේ. හැබැයි බලන්න ගැඹුරු ජලයේ ගැඹුරට ගිහින් බලන්න දැන් මුහුදේ අපේ පායට පාගෙන රැලි හරිය ශබ්දේ වුණාට ගැඹුරු මුහුදට යන්නේ ශබ්දයක් නැහැ. මුහුද ගැඹුරු හරිම නිශ්චල. ඒ වගේ තමයි මේ ධහම අවබෝධ වුණාට පස්සේ ලැබෙන මේ සුවය මම කියන්නේ සුවය අත්විඳින්න නම් තමන් අනිවාර්යයෙන්ම මේ ධහමේ ප්‍රායෝගික වෙන්න ඕනේ. හැමදාම බුදුන් වැඳලා ප්‍රාර්ථනා කරන්න. අනේ මට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේ සංසාරයේ දුකයි. මේ සංසාරයෙන් ඈතර වෙන්න මට පිහිට වේවා. මම දන්නේ මම නම් කරේ ඒකම විතරයි. මට ධහම තේරුන්නේ නැහැ. මම රට යද්දී මම රට ගිහිල්ලා ඇත්තටම මේ කාටවත් මම හිතන්නේ මම ගැන අම්තුවෙන් කියන්න ඕනේ නැහැ. මොකද මම කියන්නේ ගොඩාක් දුක් විඳපු කෙනෙක්. සැප විඳපු කෙනෙක් නෙවෙයි. ඉතින් දුක් විඳපු නිසා රට යන්නේ නේද? නමුත් ඒ රටදී උනත් මම හැමදාම ප්‍රාර්ථනා කරේ මේ සංසාරේ දුකයි මට කියලා දෙන්න. අනේ මේ සංසාරේ නම් ඈතර වෙන්නේ. ආයිකදීමක් එපා. මේ භවයේ මට කොහොම හරි මේ භවයේම නිවන් දකින්න. මාර්ගය මට කියලා දෙන්න බුදුහාමුදුරනේ කියලා විතරයි කිව්වේ. අපේ බුදු පියාණන් වහන්සේ ජීවමාන. ඒක ඔයත් අන්න කාටවත් පේන්නේ නැතුව ඇති. මොකද අපේ බුදු පියාණන් වහන්සේ මේ ධාතු පරිණිරවාණය සිද්ධ වුණේ නැහැ නේ ධාතු තාමත් ඩෝණයක්. රුවන්වැලි මහා සෑයේ වැඩි ඉන්නේ. ඒතකොට රුවන්වැලි මහා සෑය රජුගේ ඒ ධාතු ගර්භය ඇතුලේ ඒ බුදුරුව තියෙනවා. ඒක නිසා තමයි මේ බුදු පියාණන් වහන්සේ මේ ධර්මය අවබෝධ වුණාම තේරෙනවා ඇති මේ හැම මේ විශ්වයේ හැම තැනකම ඒ උන්වහන්සේගේ ඒ ශක්තිය තියෙනවා.
ඒ බුද්ධ කියන විදිය උන්වහන්සේට අපිව දැනෙනවා, උන්වහන්සේට අපිව ඇහෙනවා. උන්වහන්සේ තරම් අපට අනුකම්පා කරන කිසිම කෙනෙක් නැහැ පින්වතුනි. මොකද හේතුව එදා එහෙමනම් බලන්න අඟුලිමාල මිනිහ කීයක් මරුවද නේද? කී දෙනෙක් මරුවද? හැබැයි අඟුලිමාලට මේ අනුකම්පාවෙන්න බුදුහාමුදුරුවෝ වැඩියේ අම්මා යනකොට විතරයි. මොකද අම්මා මරුවොත් ආනන්තරිය පාප කර්ම පහක් තියෙනවා. ඕක කරොත් නම් කවදාවත් නිවන් දකින්න බැහැ. හරිද? ඒක නිසා උන්වහන්සේ වැඩියා. වැඩලා ඉඳලා වෙලා උන්වහන්සේ කොහොම හරි අඟුලිමාලව බේරගත්තා. නේද? එතකොට කවුද අපේ මේ ආම්බපාලි ගණිකාව නේද? එහෙනම් ගණිකාවකට නිවන් දකින්න බෑනේ. නේද? එහෙනම් කියනන් සාසනෙට ගන්න එපා. එයා ගණිකාව. දැන් අද කාලේ වගේ වුණොත් නේද? මම කියන්නේ හොරෙක් වුණත් අද කාලේ කියලා නේ යා හොරකම් කරලා තමයි පන්සලට ඇවිල්ලා තියෙන්නේ. අනේ ගන්න නම් එපා. එහෙමනේ කියන්නේ. නමුත් බුදුහාමුදුරන්ගේ කාලේ බුදුහාමුදුර එහෙම කරේ නැහැ. හොරු 500ක් රහත් වුණා. ඒ කියන්නේ සාමණේර නමක් මරන්න ගිහිල්ලා උන්වහන්සේගෙන් බණ අහලා ඒ හොරු 500ම නිවන් දැක්කා. ඒක නිසා මේ බුද්ධ ශාසනය බුදුහාමුදුර තරම් අනුකම්පා කරපු කෙනෙකුත් නැහැ. කාටවත් නැහැ. ඒක නිසා මම කියන්නේ ඔය අත්ං ගමනක් යනකොට උදේට මේ බුදුහාමුදුරන්ට වැඳලා ඒ ආශිර්වාදය අරගෙන යන්න. කවදාවත් වර්ධින්නේ නැහැ. කවමදාවත් උන්වහන්සේගේ පිහිට තියෙනවා. ඊට පස්සේ මේ ධහම ගැඹුරුයි කියලා හිතුණාට මම කියන්නේ ඉස්සෙල්ලාම ඔය අයට කරන්න තියෙන්නේ දුකනේ. දුකට හේතුව බලන්න. හරිද? මම ඔයාලට අද චතුරාර්ය සත්‍ය විතරයි චුට්ටක් කෙටියෙන් උඩින් කියලා දෙන්නම්. මොකද ගැඹුරට ගියොත් මම දන්නවා තේරෙන්නේ නැහැ කියන එක. දැන් කොටින්ම කියනවා නම් දුක. මම මේ පාලි වචන නොදා සිංහලෙන්ම කියලා දෙන්න හදන්නේ. දැන් බලන්න දුකනේ. බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය විදිහට දේශනා කරේ 4ක්. දුක බලන්න බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ බාහිර. හරිද? දුක බලන්නේ කිව්ව තමා තුල. දැන් හිතන්නකෝ. දැන් ඔන්න මේ කොහේ හරි අපි මල් ගෙදරකට ගියා. මල් ගෙදරකට ගියාම ඒ ගෙදර කෙනා අඬනවා. හැබැයි එයාට දැනෙන දුකමද මට දැනෙන්නේ? නෑනේ. නේද? නමුත් ඒ දුක වෙනස් වෙනවා දැනෙන්නේ නේද? එයාට දැනෙන්නේ එක දුකක් මට දැනෙන්නේ තව දුකක්. අර එයා අඬන නිසා අපි අඬනවා වෙන්නත් පුළුවන්. නැත්නම් එයා අඬන හැටි දැකලා අපට ඇඬෙනවා වෙන්න පුළුවන් නේද? මං කියන්නේ අන්නේ දුකට හේතුව බලන්නේ ඊගාට. ඇයි මට මෙහෙම දුකක් ආවේ? නේද? එතකොට මට ඒ දුක ආවෙම මෙතන මම කියලා කෙනෙක් ගොඩනගා ගත්තා. අතන මගේ කියන දෙයක් ගොඩනගා ගත්තා නේද? හැබැයි එතන කෙනෙක් හිටියේ නැත්තම් මෙතනක් කෙනෙක් හිටියේ නැත්තම් අපිට කොහෙන්ද දුකක් ඇති වෙන්නේ? ඒ කියන්නේ අපි පුතේ මේ ලෝකේ අපි මේ ඇහෙන් පණව ගන්න නිසාමයි අපිට මේ දුක. ඒ කියන්නේ දැන් අපි මෙහෙම ගත්තොත් දැන් බලන්න මේ වටාපත මෙහෙම මං උඩින් තිබ්බොත් නේද මේ පෑන මේ යටින් කියලා කියන්න පුළුවන් නේද? දැන් මම මෙහෙම තිබ්බොත් කියන්න පුළුවන් මේක උඩ කියලා. නේද? දැන් මං මේ පෑන නෙමෙයි මේ වටාපත ගත්තොත් කොහොමද කියන්නේ මේක උඩ යටයි පනවන්න පුළුවන්? නැද්ද? අයින් කරා. බැහැනේ. අපිම තමයි මේ දාගෙන තියෙන්නේ නම. ඒ කියන්නේ දැන් මෙහෙම. ඔන්න දැන් අපේ පන්සල් කරුණාම දරුවා හම්බ වෙනකොට නේද? එයා දාගත්තා නම. සමීන් කියන්නේ. නැත්නම් ඉතින් එයාට මොකෝ ඉපදෙනකොට නමක් හැදලා තිබුණේ නෑනේ. තිබුණේ නේද? මොකද මේ අපි හැමෝම හැදලා තියෙන්නේ මොන ධර්මවලින්ද? 4යි. පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය 4න් එහා දෙයක් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්නේ මේ එළියේ ඇතුලේ ඔය 4ට එහා දෙයක්. එතකොට ඔය 4ට කියන්නේ භූත කියලා. හරිද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඔය 4 භූත 4ක්. හැබැයි අපි ධාතු 4ක් බවට පත් වුණොත් අන්නජරාමරේ මේ භූත ස්වභාවය ධාතු බවට පත් කර ගැනීම තමයි අපි නිවන් දකිනවා. ඒ කියන්නේ දැන් මෙහෙම පඨවි කියලා කියන මාත්‍රට අවු වෙන නිසා තදගතිය. හරිද? හැබැයි මේ වතුරේ පඨවි නැද්ද? තියෙනවා. හැබැයි ඒක පේන්නේ. හරිද? ඒ කියන්නේ දැන් බලන්න වතුර එකක් දැන් මුහුදක් ගලාගෙන එනවා. වතුර එක හයිය නැත්නම් අර ගෙවල් කඩාගෙන යන්න බෑනේ. නේද? දැන් සුළඟෙන් නැද්ද පඨවි? සුළඟ හයියෙන් ආව වෙලාවට ගෙවල් කඩාගෙන යන්නේ නැද්ද?
මිනිස්සුලම රළවන වෙලාවට නේ. ඒ වගේ තමයි ඔය ධර්මතා හතර අපි අවබෝධ කරගන්න එක තමයි නිවන් දකින්න. ඒක හරිම පහසුයි. හැබැයි මිනිස්සු ඒක කරන්නේ නැති එකයි වැරද්ද. නේද? මම නම් හිතන්නේ එහෙම නේද සුදුක්. සුදුක් කොහොමද හිතන්නේ? ප්‍රශ්නයක් තියෙනවා නේද? ඔයාලා තියෙන අවස්ථාව තමයි මේ. මොකද මම ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න හිතාගෙන තමයි ආවේ. නන්දර ප්‍රශ්න තියෙනවද? අහන් ඉන්නවා. තේරෙන්නේ නැහැ. ඔව් නන්දර තේරෙනවා නන්දයි මේ මේකෙන් අහගෙන ඉන්නවනේ. මං ඉතින් මේ අය වෙනුවෙන් ඒ විදියට එතකොට දුකට හේතුව උනේ තමන් පණව ගත්ත නිසාමයි. ඒ කියන්නේ දැන් අපිට මෙහෙමනේ. අපිට ඇත්තටම මේ විශ්වයෙන් ඇහෙන්නේ ශබ්දයක් විතර. හරිද? දැන් ඔයාට හිත පුතා අම්මේ කියලා කතා කරනවා. එතකොට ඔයාටක් ගාලා දොර අරනවා හා පුතා කියන. ඔයාට කනට රූපයක් පෙවුන්නේ නැහැ නේද? ශබ්දයක් නැන්නේ. හැබැයි ඔයා පුතා කියාගෙන යන්නේ රූපයක් හදාගෙන නේද මනසින්? ඇතුලේ. එතකොට ඇතුලෙන් හදාගත්ත පුතා නිසා ඔයා යන. හැබැයි කවුරු හරි ඇවිල්ලා දොරට ගැහුවොත් ඔයාගේ මනසට බෑ ඒක හදාගන්න. ඔයා කවුද කියලා අහනවා. නේද? ඉතින් අන්න බලන්න තමන්ගේ විඥාණය තමන්ගේ මායාව හදලා දෙන විදිය මේක හරීම ඇත්තටම රසවත්. මේ ධර්ම අවබෝධ කරගත්තොත් අපිට හරීම පහසුයි. ඒ කියන්නේ රස්සාවක් කරන්න උනත්, ගෙදර ඉන්න උනත්, කසාද බැන්දත් මං කියන්නේ සෝතාපන්න වෙලා මේ දරුවෝ 30ක් හදුවේ නැද්ද නේද අපේ මේ විචාකාව. ඒ විචාකාව බලන්න. ඒ කියන්නේ ප්‍රශ්න නැහැ. බුදුහාමුදුරුවෝගේ ධර්මයක් දන්නවා අවබෝධයෙන් ජීවත් වෙනවා. එතකොට ඉතින් සතර අපායේ නිදහස් වෙලා සෙල්ලම්ද හදිස්සියවත් දැන් හිතන්න මරණ මංචකයේදී සෙල්ලම් නැහැ බිමදලි මේක මේ හිතා හිටියට මරණ මංචකයේදී කෙනෙක් නිරේ ගියොත් ආයේ ගන්න පුළුවන්ද? අම්මා තාත්තටවත් ගන්න බෑ. දැන් මොකද මම කියන්නේ ඉතින් හිතන්න එදා බුදුහාමුදුරුවෝ හිටපු නිසා හැම කෙනෙකුටම පිළිතුරුණා නේද? ජීවමානව හිටියනේ. අද බුදුහාමුදුරුවෝගේ ධර්මයේ තියෙනවා. ඒ ධර්මය අපි පිළිද කරගත්තේ නැත්නම් අපේ සංසාරෙට හැබැයි අපිට වෙන්නේ අනුන් වෙනුවෙන් කඹරලා ඊට පස්සේ අපිට කරගන්න දෙයක් නැහැ. දැන් බලන්න. ජොබ් එකකට ගියත් අවුරුදු 50 වෙනකොට 55 වෙනකොට පෙන්ෂන් එකක් ගාලා එළියට දානවද නැද්ද? එළියට දානවා. ඇයි? දැන් පෙන්ෂන් දැන් බෑ. යන්න ගෙදර. නේද? ඇයි පුළුවන් කාලේ තමයි වැඩ ගන්න. බැරි වුණාට පස්සේ යාගෙන එළියට දානවා. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනයේ පරණ වෙන මොකක්ද? එයා තමයි විශිෂ්ට, එයා තමයි ගරු කරන කෙනා, එයා තමයි වැඩියෙන් වන්දනා කරන්නේ. එයා තමයි පළවෙනි කෙනා. මේ ඇයි වයසක අයට, වැඩි හිටියයට ගරු කරන්න බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙනවා. අර කට්ටිය කරන්නේ තමන්ගේ පුළුවන්ම තරම් ශ්‍රමය අරගෙන ඊට පස්සේ නිදාන්නේ. හැබැයි මං කියන්නේ හම්බ කරන්න එපා කියන එක නෙමෙයි, හම්බ කරන්න ඕනේ. රස්සාවල් කරන්න ඕනේ. ජීවත් වෙන්නත් ඕනේ. හැබැයි මේ ධර්ම අවබෝධ කරගෙන ජීවත් වෙනකොට අපිට පිනක් කරගෙන අවබෝධයෙන්ම මේ ගමන යන්න පුළුවන්. නැත්තම් අර කටින් ආවගේ නේද? ඒ කියන්නේ හැමෝටම වැඩ කරලා ඉඳලා බලන් ඉන්නේ කියන අපිට බලාපොරොත්තු වෙන්න බෑ. දැන් මේ මිනිස්සයා ඒ හරකට පිට වුණාද? නෑනේ. අර රාතන වන්දේ තමයි පිටට හිටියේ. ඒ වගේ පෙරපින් තියෙන්නේ. ඔව් පෙරපින් තියෙන්නේ හරකගේ. රාතන වන්දේ නමකින් හරි ඒ දුකේ වෙලා ඉම යන්න නේද? දැන් චක්‍රමාන කුමාරයා. අනේ ගමන්නේ අමාරු වෙන කුමාරයෙක් යෝ. මේ තියෙන පුටු. යන්නේ වාගේ දැන් ටික ඔව් සානි වෙන තියයිද ඒ වාසා කියලා කමන්නේ ඔව් ඒ අය අතට වෙන්නේ නේද අනේ ඒක තමයි කියන්නේ දිනේ දක්වා අපිට හැමදාම ජීවිතේ දුකයි කියලා නම් තේරෙන්නේ නේද? ජීවිතේ නම් දුකයි සතුටක් නැහැ කියලා නේද? සතුටක් නැහැ. ඒක අපිට තේරෙනකොට ගොඩක් දුරට අපි ප්‍රමාද වැඩි. ගොඩක්ම ප්‍රමාදයි. හැබැයි ඉතින් මං කියන්නේ දැන් ප්‍රමාදනේ අනුකෝයක් දෙකයි කන්ද ගෑනවනේ තාම කංගෝ කායට කන්ද ගෑන්නේ නැහැ. ඔව් ඒක
මේ කන් දෙක ඇහෙනකම් බල ටිකක් අහන්න පුළුවන් මං කියන්නේ කන් දෙකත් ඇහෙන්නේ තිබුණත් හරිම ප්‍රශ්නයක් නේද? ඒක නිසා මං කියන්නේ දැන් ඔයාට උනත් ඉතර මේ පිරිත් ටිකක් දාලා තියන්න තමන් ඇවිල්ලා තුනක් කමන්නේ. ගෙදර ඔය දාලා තියෙන්න ආරෙන්න. ඒ කියන්නේ මෙහෙමයි පින්වතුනි අපේ ගෙවල් වල බලන්න ඒ කියන්නේ දැන් ඔය සංසින් පේන්නේ නැති වුණාට මං කියන්නේ අපේ අම්මලා තාත්තලාගේ ඉඳලා නෑදෑය පරම්පරාවේ ඉඳලා අපි මරණ මදුරු වගේ ඉඳලා හරිද අපි හදන මේ බල්ලගේ ඌසගේ ඉඳලා දැන් මිනිස්සු භූතය වෙලා ඉපදෙන නම් මදුරු භූතය වෙන්නේ නැද්ද ඒකටත් තියෙන විඥානයම තමයි ඒකත් ඒ මිනිස්සෙක් තමයි මදුරු කියලා ඉන්නේ එතකොට මේ මනුස්ස ජීවිතය ලැබෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි එහෙනම් කියන්නේ නේද කනකස්දෑව දෙවිදින් එදිය බලනවා වගේ කනකස්දෑව කියන්නේ එක හැයිද පෙන්නේ අවුරුදු 100කට සැරයක් එනවලු අර විහාන අර මේ විකේ අර ඉලක් වගේ එකක් තියෙන ඔක මුදේ කොහොම හරි ගන්න එක පාවෙලා ගිහලා මුදේ පෙවුනොත් අන්නේ ඇහෙන් හිරු එදිය බලනවා කියනවා අවුරුදු 100කට අන්නේ වගේ කියනවා මිනිස්සෙක් මේ අමාරුයි කියලා ඒ තරම් දුර්ලභයි මේක ඉතින් එතකොට එච්චර දුර්ලභ අවස්ථාවක් නෙමෙයි මේ ලැබිලා තියෙන්නේ නේද එතකොට මේ දුර්ලභ අවස්ථාව මං කියන්නේ අනේ අහක දාගන්න එපා කියලා කාටවත්. මොන හේතුවක් නිසාවත් අහක දාගන්න එපා නෙමේ චතුරාර්ය සත්‍ය ධර්මය නිතරම බලන්න Tamanට දුකක් ආවොත් Taman ප්‍රායෝගික වෙන්නේ. අනේ දුකක් ආවොත් මට ඇයි මේ දුක ආවේ? අන්න එහෙම බලන්න. සතිමත් වෙන්න. ඔව් සිහිය තියාගන්න. අපිට සිහියමයි ඕනේ වෙන්නේ. දැන් සිහිය නැතුණාමනේ අපිට දැන් අර බලන්න පටාචාර නේද? ගියා. මිනිස්සෙක් එක්ක පැනලා ගියා. ගෙදර දර කපන කෙනෙක් එක්ක. අන්තිමේට මොකද උනේ? දරුවා හම්බ වෙන්න පළවෙනි එක්කෙනාම යන් අම්මා බලන්නේ කිව්වා බෑ කිව්වා. එයාට බයයි යන්න. සිටු ගෙදර නිසා එයාට ගහවි වණීවි කියලා. දෙවෙනි දරුවා හම්බ වෙන්න දුක නෑ මගේ අම්මයි තාත්තයි ගහන්නේ බයින්නේ. යන් කියලා කරදර කරන්න පටන් ගත්තා. එදා ඒ ගමනේ ගියා යන් එහෙනම් ඔයා කියනවා නම් කියලා. එයා යන්න පටන් ගත්තා අර උනා සෑ වෙනකොට අනිත් දරුවා හම්බ වෙන්න කිට්ටු උනා. මෙයා ගියා ඒ ගමනේ අනේ දරුවා හම්බ වෙනකොට වැස්සේ දෙවෙනමයි කියලා අතු ටිකක් කපලා මේව කරලා මේ කාලේ වගේ ඉතින් වාහන තිබුණේ නැහැ නේ ඒ කාලේ ඒ පයින් යන්නේ එහෙම යන්නේ යනකොට මොකෝ කරේ නයින් කියපු දෂ්ට කරා උදේ වෙනකම් බැලුවා ආර්ය දරුවා ටික දරුවා එතනම දරුවා බිහි කරා ඊට පස්සේ දරුවාත් අරගෙන මිනිස්සු බලන්න ගියා මිනිස්සු මැරිලා ඊට පස්සේ යන්න කියලා යනකොට මේ උසාරන් යන්නේ නේද ඒක දරුවෙක් ඉවුරේ තියලා අනිත් දරුවා ඉදර කරලා යන්න යනකොට මේ උකුස් එක්කෙනා පේනවා නැත්නම් පේනකොට අපුඩියක් ගහනවා උකුස්සට යන්න. අර ලොකු දරුවා හිතනවා ලොකු දරුවාට එන්න කිව්වයි කියලා. ලොකු දරුවා මේ අතේට පයින්නකොට දරුවා ගහගෙන යනවා උකුස්ස ඇවිල්ලා දරුවත් කරන් යනවා. ඈතනින් එනවා. ඈට මොකද්ද වෙන්නේ පිස්සු හැදෙනවා. පිස්සු හැදෙන්නේ නැහැ ගෙදර යන්න යනවා. ගෙදර යන්න හදනකොට මේ ඒ මහා වර්ෂාවට මේ වෙලා අම්මයි මල්ලි අයියයි අම්මයි තාත්තයි එකම චිතකේ දැවෙනවා. ඊට පස්සේ ආර පිස්සු හැදලා ගෙදර මේ බුදු පියාණන් වහන්සේ ගාවට යනකොට නිරුවතින් බුදුහාමුදුරුවෝ මොකක්ද කිව්වේ? නැගණිය සිහිය එලව ගන්න. නැගණිය සිහිය පිහිටවා ගන්න. එහෙමයි කතා කරන්නේ. ඒ කියන්නේ අපි මේ ලෝකෙට අරන් එන කෙනෙක් නැහැ. අරන් යන කෙනෙකුත් නැහැ. අපි මහදාගත්ත ලෝකයක් විතරයි තියෙන්නේ කියලා පෙන්නලා දුන්න දැන අන්න යාට රහත් වෙන්න පුළුවන්. බලන්න එයාට එච්චර දෙයක් වෙලා රහත් වෙන්න පුළුවන්. කිව්වේ මොකක්වත් නෙමෙයි සිහිය පුරුදු. සිහිය කියලා කියන්නේ අපිට මේ ඇහැට පේන රූපය ඇත්තටම රූපයක්. අපිට මේ කරලා දෙන මංචාව බලන්න කියලා කියන්නේ මේ මායාවේ භූමියෙන් පිටෙන්න කියලා කියන්නේ මොකද නැත්තම කියනවා නම් මේ භූමිය මොකද්ද? මේක තමයි මායාවේ භූමිය. ඒ කියන්නේ අපිට මේ අවු වෙන තැන මේ බුලක් තියෙනවා මේක තියෙනවා මේ මල් තියෙනවා මේ වටාපත තියෙනවා මේ ඔක්කොම කවුද? මාර්යා. අපේ ගෙවල් දොරවල් ඉඩ කරන් යාන වහන් දෙන්නේ කවුද? ඒ මාර්යා. මොකද හේතුව මාර්යාට ඕනේ අපි සසරේ අරගෙන යන්නේ. එයා අපි සසරේ අරන් යන්න ඕනේ. අපිට යාන වහන් දෙනවා සල්ලි මිනුදල් හැමදේම දීලා. එතකොට හැබැයි අපි දැනගන්න ඕනේ සල්ලි වාහන ඒ සියලු දේවල් දුන්නා අපි හැබැයි මාර්යාගේ භූමියෙන් මිදෙන්න නම් මේ ධර්ම අවබෝධ කරගෙන තියෙනවා. එතකොට අපි එයා දෙනේවා අපි ගන්නෙ නැහැ අපි ඒක අවබෝධයෙන් කරන්නේ. ඇයි බුදුහාමුදුරුවෝ ගාවට ධර්ම දේශනා කරද්දී දවසක් මාර්යා එනවා. කොහොමද එන්නේ? ධර්මයේ මේ විදිහට දේශනා කර කර ඉන්නවා. ඇහිඳ වෙලා මෙහෙම වාඩි වෙලා ඉස්සරහෙන් අහනවලු බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කර කර ඉඳද්දී භාග්‍යවතුන් වහන්සේ මේ මගේ හරක් ටික එහෙම දැක්කේ නැද්ද කියලා. ඒ කියන්නේ හරක් යනවා දැක්කේ නැද්ද කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ කියලා තිනවා
ඔගේ හර තමන්ගේ තමන් බලාගෙන මගේ හරක් ටික මම බලා ගන්නවා කියලා. ඊට පස්සේ එහෙම කිව්වට පස්සේ කියලා තියෙනවා මේ ඔබ වහන්සේගේ වෙන්නේ කොහොමද එතකොට මේ ඇහැ මගේනේ කියලා. මම ගන්නවා ඔව් මාරේ. මේ ඇහත් ඔබේ. එහෙනම් මේ කනත් මගේ. ඔව් මේකත් ඔබේ. මේ දිවත් මගේ. ඔව් ඒකත් ඔබේ. ඒකම කියලා තියෙනවා. මාරේ මේ ඇස කන නාසය දිවෙන් මිදුණොත් ඒකත් ඔබේද කියලා හරි. එතකොට කියලා දෙන්නේ නැහැ ඒක නම් මගේ නෙමෙයි. අන්න එතකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙනම් ඉතින් දැන් වැඩ බලාගෙන යන්න කියලා. ඒ කියන්නේ මේ ඇස කන නාසය මේ දිව කියන එකෙන් අපි මිදෙනවා කියන්නේ පුතේ. හරියට මම ඒකට උපමාවක් කියන්නද? දැන් බලන්න අපිට ඔරුවක් තියෙනවා. හරිද? ඔරුව තිබුණාට අපිට අවශ්‍ය වෙනවා නේද? ඕක කොහොමත් අපි මේ ඔරුව ගඟේ දාගෙන යන්න ඕන නේද? දැන් නමක් වුණත් මුහුද දාන්න ඕනනේ. හැබැයි මුහුද කියන්නේ කාමය නම්. හරිද? දැන් එතකොට කාමයේ නොතරමි කාමයේ පරිහරණය කරනවා කියන එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ කියන්නේ අපි ඔරුව අපට ඕනේ. හැබැයි අපිට ඔරුව ඕනේ කියලා අපි අර වතුර ටික ඔක්කොම ඔරුවේ දාගත්තොත් ඔරුව යට යන්නේ නැද්ද? ඔරුව යට යනවා. හැබැයි අපිට තියෙන ඔරුව මොකටද? ඊතර වෙන්න විතරයි. හැබැයි අපි අර ඔරුවේ දාගෙන ගියොත් අර වතුර ටික ඔක්කොම ඒ කියන්නේ ගඟේ තියෙන වතුර ටික ඔරුවේ දාගත්තොත් ඔරුව යට යනවා. එතකොට ඉතින් අපි ආයේ මේ සතරෙම වෙල්ලා. ඒ වගේ තමයි. අපි ඉතින් ඒකනේ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ ප්‍රඥාව අවශ්‍යයි නිවන් දකින්න. හිතන්න කියනවා මේ ලෝකේ මායාවේ භූමියෙන් මිදලා අපි මේ බුද්ධ භූමියට එන්න නම් සෝවාන් වෙලා ඉන්න කියනවා. දැන් බලන්න සුද්ධෝදන රජතුමා. රජකම් කරේ නැද්ද සෝවාන් වෙලා? සකෘදාගාමි වෙලා අනාගාමීත් වෙලා රජ කරා. ඊට පස්සේ රහත් වෙලා පිරිනුම් බෑ මරුණා නේ. රහත් වුණාට පස්සේ පිරිනුම් පාන්නේ නේද? රහතන් වහන්සේ නමක් විදිහට තමයි රාජ්‍යය. එතකොට අනේ කවුද බිම්බිසාර රජතුමාට බලන්න තමන් හැමදාම බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ දාණය දුන්නා පුතේ. හරිද? මේ දරුවන්ට මම කියන්නේ දාණය දීලා එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ ගෙදරට හැමදාම වගේ දාන්නට වැඩමුණා. දාණය දුන්නා. හැබැයි ඒ ගෙදර තමන්ට එකටම ආදරෙන් හිටපු අජාසත් කුමාරයා කවුද යාළුවා කරගත්තේ? දේවදත්ත හාමුදුරුවෝ. බලන්න ඉතින් අච්චර ප්‍රඥාවන්ත සීලවත් ගුණවත් හාමුදුරුවෝ ඉඳදී එයාගේ කර්මයට යට හම්බුනේ අසත්පුරුෂය. අසත්පුරුෂය හම්බ වුණ නිසා තමන්ගේ තාත්තා මරලා අදට සතර අපාය දුක් විඳිනවා. ඒක නිසා අපි නිතරම බලන්න ඕනේ තමන්ට හොඳ යාළුවෙක් හම්බ වෙනකොට ඒ යාළුවමට ඉන්නේ හොඳටද නරකටද? ඒ කියන්නේ තමන්ගේ අම්මා කියන්නේ අපට තාත්තා කියන්නේ අපිට කවදාවත් මේ අච්චුවකින් හදන්න පුළුවන් කෙනෙක් නන්නේ. හරිද? ඒ කියන්නේ දසමාසයක් මේ බඩේ දාගෙන ඉඳලා නේද? ලේඩික කිරි කරලා පොවලා. අම්මා කෙනෙකුට මෙතන කාටවත් කරන්න බෑනේ ඕක. නේද? මොකද මැෂින් එකෙන් පුළුවන් යා කිරි හදන්න නේද? බෑ දැන් අම්මා උඩට දැන්නේ හිටියොත් අම්මගේ ලේඩ් කාර්ගෙන කිරි කරලා පොවන්නේ ඒකට බෑනේ. ගෙනල්ලා දෙන්නේ නම් හරකගේ කිරි ටික තමයි නේද? ඒ ඉතින් හරකගේ කිරි පුවට පස්සේ ඒකත් හරකා වගේම තමයි පුවට පටන් ගන්නෙ. ඒ අම්මගේ කිරි නෙවෙයි බොන්නේ නේද? ඒක නිසා මේ ඉතින් අම්මගේ කිරි පොවන්න පුළුවන් අම්මටම විතරයි. ඒ වගේම තමයි අම්මත් තාත්තත්. මොකද අම්මම අවුරුදු 2ක් 3ක් ලේ කිරි කරලා දෙනකොට තාත්තා ලේ කොච්චර කල් දාඩිය බවටපත් කරනවද? අවුරුදු 2ක්ද 3ක්ද 10ක්ද 20ක්ද කියන්න බෑ. එහෙනම් ඉතින් අපි තාත්තට ඒ වගේම ආදරය කරුණාව දක්වන්න. මොකද හේතුව අම්මයි තාත්තයි කියන්නේ බුදු පියාණන් වහන්සේ කියන්නේ අපිට පුදුමාකාර වටිනා වස්තු දෙක. හැබැයි අපි අම්මටයි තාත්තටයි සංසාරයෙන් ඉතර වෙන්නේ. බණපදයක් හරි කියලා අයියාලට සිල් ගන්න අවස්ථාව හදලා දීලා. මං කියන්නේ දරුවෙක් හම්බුනා මේ දරුවත් අම්මට ගෙනත් දෙන්න නෙවෙයි අම්මා අම්මා බලා ගන්න මෙයා මම මේ බැලට යනවා කියලා කියන්නේ. මං කියන්නේ මේ අම්මට නිදහස දෙන්න ඕනේ බණ අහන්න සිල් ගන්න. ඇයි අම්මා පුංචි කාලේ දරුවෙක් හැදුව නැතේ? නේද? ඊගාවට දැන් අනිත් දරුවෝ දෙන්න හොඳ නැහැ. මම මේ බඳින්න කලින් කිව්වේ. නෑ එහෙම ඉන්න ඕන නැද්ද? ඔව්. මේ අම්මට නිදහස දෙන්න ඕනේ සිල් ගන්න. මේ බණ අහන්න අම්මලා නිවන් දකින්න අවස්ථාව හදා දෙන පුතාලා තමයි වටින්නේ. එහෙම තමයි වෙන්න ඕන. මොකද දැන් අපි මේ නැත්තම් මෙහෙම නේද? දැන් මගේ අම්මා වුණත් ඉතින් අක්කගේ දරුවෝ ටික හදා හිටියා. ඉතින් මං කිව්වම පන්සලට එන්නම් මේ එන්න අම්මා එන්න මෙහෙ ඉන්න මෙහෙම ඉන්න.
අනේ බෑ දරුවෝ ගාව කවුද ඉතින් බෑනේ ඇවිල්ලා ඉතින් උන් තනියම දාලා බෑනේ. ඔන්න ඔහමයි කිව්වේ. නමුත් දැන් යාර තනියම දාලා යන්නුනේ නැද්ද? ඈ යන්න උනා. මං කියන්නේ ඉතින් මේ අපිට යන්න වෙන වෙලාවට දරුවෙක් තරක් පිළිත වෙන්න නම් නෑ ඉතින්. අපි අපේ පිළිත හදාගෙන තියෙනවා. අපි අපේ පිළිත අනිවාර්යෙන් හදා ගන්න ඕනේ. දරුවන්ට ආදරය කරන්න ඕනේ. නමුත් ආදරය කියන්නේ මම කියන්නේ ඒ දරුවට ඒ දරුවගේ ගමන යන්න හදන්න ඕනේ. දැන් පිට රටවල් වල මේ චූටි දරුවෙක්වත් අකින් අල්ලගෙන මේවා කරගෙන උත්තර කරන්නේ නැහැ. එයාලට තනියම ලපත්තු දෙක දාගන්න, මේස් දෙක දාගන්න එයාලගේ වැඩ කරන්න උගන්නලා තියෙනවා. ඒ මොකද එයාලට තනියම නැගිටින්න පුරුදු කරනවා. අපේ අය ඉතින් ඉස්කෝලේ ගිහිල්ලාවත් කට්ටිය ගහනවා. ඒක නිසා හරි අමාරුයි ඉතින් දහමකට ගන්න. ඒ දුක තේරෙන්න ඕන. බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? මේ තුන් ලෝකෙම දුකයි. දුක මත පිහිටලා තියෙන්නේ කියලා. ඒක දුක මත පිහිටපු ලෝකේ මිනිස්සුන්ට දුක දැනෙන්නේ නැත්නම් කොහොමද කියන්නේ නිවන් දකින්නේ? දුක දැනෙන්න ඕන නිවන් දකින්න. දැන් ඒක සපක් කියලා තේරෙනකන් නිවන නම් නේද? අන්න ඒකයි ඇත්ත සත්‍යය. දුකට හේතුව තණ්හාව. දුකට හේතුව තණ්හාව. දුක පිළිසිඳ දකින්න කියලා කියනවා. ඔව් දුක පිළිසිඳ දකින්න ඕනේ. ඒ කියන්නේ ඉතින් අපේ ඇහැ කන නාසය ඔය ටික පිළිසිඳ දැක්කම ඇස පිළිසිඳ දකින්න විදිය තමයි මම කිව්වේ. ඇහැට පේන්නේ රූපයක් විතරයි. වර්ණයක් විතරයි. රූපේ හදාගන්නේ අපේ මනසින්. අපේ විඥානේ. ඒ විඥානය ඒ කියන්නේ අපේ මේ සිත ගැන පරිශ්‍රණයක් මේ තියෙන්නේ. ආර්ය පරිශ්‍රණය කියන්නේ මේ සිත ගැන පරිශ්‍රණයක් තියෙන්නේ. මේ සිත කියන්නේ බලන්න කොච්චරද කියලා දැන් ආලා හිතන්න දැන් මලමිනියක් ගත්තොත් ඔය මලමිනිය නැද්දාස කනනාසය දිව සියල්ලම දිනවනේ. එහෙනම් විඥානය නැති නිසානේ උන් දරපු තියෙන්නේ ඉන්නේ. අපි කියන්නේ නැහැ නෑ කන් දුන්නට කන්නත් බෑ. කැපුවට රිදෙන්නෙත් නෑ නේද? ඉතින් මං කියන්නේ එහෙමනම් අපේ මේ විඥානය අපි අවබෝධ කරගන්න බෑ නේද? අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලගේ ප්‍රශ්න අහනවා. මම ආයෙත් කියනකට කරා ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි. තියෙනවද ප්‍රශ්න? අනේ මේක මේ විදිහට දුකයි කියලා හිතෙන කාට හරි හිතෙනවද ප්‍රශ්නයක් තියෙනවද? ඒ විඥානයේ මනස මෙතනින් පිට වෙනකොටම පිළිසාවෙන් අපේ ඒ කියන්නේ චේතනාවන් විතරේ කමනවා. අපේ චේතනාව තියෙනවා නම් දැන් අපිට මොකද අපි මරණ මංචකයේදී අපිට දරුවෙක් මතක් වුණා. අපේ ගෙදර පුරුෂ මතක් වුණා, බල මතක් වුණා. හරිද? අපේ හුස්ම ටික මේ විශ්වයට මුදා හරින තැනම මේ කය අතහැරිච්ච තැනම තව කයක් එයා අල්ලගෙනම තමයි අතහැරින්නේ. නිකන් අල්ලගත්තා වගේ අල්ලගන්නවා. ඔව් ඒක ඉබේම වෙනවා. දැන් බලන්න මේ අපි දැන් ඇස් දෙක පියාගෙන අපිට වැරදුණු වමන මාතයට මේ ෂෙනෙන් යන්න නේද? ඉතින් ඒවා එච්චර ඉක්මනට යන්න පුළුවන් හිතක් බලන්න කොච්චර ඉක්මනට තව එකක් අල්ලගනීද? දැන් අපිට එහා ගෙදර ආච්චි අම්මා මැල්ලා මේ ගෙදර මට දරුවෙක් කියලා හිතුණා. එදාට කවුද? මගේ දරුවා. ඊට කලින් කවුද? එහා ගෙදර ආච්චි. ඉතින් බලන්න මගේ කරගත්ත විදිහ. ඉතින් දැන් ඕක ඔය කට්ටියට පේන්නේ නැති නිසානේ දැන් මේක මගේ වෙලා තියෙන්නේ. දැන් පේන නිසා පේන අය උන් අයින් කරලා තියෙන්නේ. ඒක බලන්න ඉගෙන ගත්තා නම් කවදාවත් ඒක මගේ නම් කරගන්නේ. ඒ කියන්නේ දැන් අපිට ඔය බිය දැනෙන්න නම් මම කියන්නේ ඒකයි අපි මේ ධර්ම අවබෝධ කරගෙන අපේ සිත සමාධිමත් කරගත්තාම ඒ කියන්නේ අපි සිහියෙන්ම හිටියොත් ඒ කියන්නේ දැන් අපි අතුගානවනේ පුතේ අපි නාන්න ගියාම බාත් รู ම් එකට මම කියන්නේ සිහියෙන් අපි නාන්න ඕනේ. නානකොට අපි හිතන්න ඕනේ දැන් මේ වතුර ටික වැටෙනවත් එක්කම අපිට දැනෙන්න ඕන අපිට මේ වැටෙන වතුර බිඳුවේ ඉඳලා අපි සිහිය පවත්වන්න ඕනේ. නැතු ඉතින් නාන්න ගියාම අයියෝ දැන් මේ ලාපි එද්දන්නේ නැහැ බස් එකට බරක්කුයි මෙහෙමයි. දැන් මේක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා මේක නාන ගමන් මේ සියලුම සබ්ජෙක්ට් ටික කරලා නම් නෑවොත් ඉවරයි. එහෙම නෙවෙන්නේ ඊට පස්සේ මේ සබනුත් එක තමයි ඉන්නේ නේද? හම්බුවක් කියලා. අර සිහියෙන්ම කරොත් අන්න අපිට සතිය පිහිටනවා. සතිය පිහිටනවා කියන්නේ එතකොට අපිට අර පුතේ දැන් දැකලා තියෙනවනේ දර පෙරහැරවල වල යනකොට තියෙන මොකද්ද? ගිනි බෝලයක්. හැබැයි අයි මිනිස්සුයා කරකව කවා පෙන්නන්නේ අපිට ගිනි වලල්ලක්. ඇයි අර වලල්ලක් වගේ පෙන්නේ අර කරකවන භ්‍රමණය වැඩි නිසානේ. හරිද? අන්න ඒ වගේ තමයි පුතේ දැන් ඔයාලට මේ මෑණිය පේන්නේ ඔයාලා මේ පහෙන් අල්ලගෙන තියෙන භ්‍රමණය වැඩි. ඒ කියන්නේ ඔයාලා දැන් මේ පහෙන්මනේ අල්ලගන්නේ. අල්ලගන්න නිසා ඔයාලට මෑණියෙක් කියලා කියනවා. හරිද?
දැන් ඔයාලට පේන්නේ නැහැ මේක. ඒ කියන්නේ මේ ක්ෂණයක් ගානේම ලස්සන. නැති වෙලාම යනවා. කොටින්ම කියනවා දැන් ගඟක් බලන්න. දැන් ගඟ තියෙනවද එක දැනක? ඒක මොකද වෙලාවෙත් ගලාගෙන යන ස්වභාවයක් තියෙන්නේ. ඒ විදිහම තමයි අපේ මේ කය. ගලාගෙන ගිහින් බලන්න දැන් අපි වයසට ගිහින් තියෙන මේ ගලාගෙන ගිහින් තමයි. ඒ කියන්නේ අනිත්‍යතාවයටපත් වෙනවා. විපරිණාමයටපත් වෙනවා. දවසින් දවස ඔක විපරිණාමයටපත් වෙනවා. ඕක අපිට පේන්නේ නැහැ. ඕක පේන්න පටන් ගත්තොත් අපි ඒ කියන්නේ අපි ධර්මානුකූලව ජීවත් වෙලා ධර්මානුකූලව අපි මේ අජරාමර වෙනවා කියන පුතේ නිවන් දැකලා මේ බලන්න මේ හුලඟ කාටක් කියන්න බෑ. අල්ලන්න බෑ. කපන්න බෑ. නේද? රහතන් වහන්සේ නමක් කාටවත් මරන්න බෑ. කපන්නම් බෑ, උටන්නම් බෑ. උන්වහන්සේට ගුණ බෑවොත් ඇරනකොට තවත් කෙනෙකුට උන්වහන්සේට කරදර කරන්න බෑ. ඒක තමයි රහත් වෙනවා කියන්නේ. දැන් බුදුරජාණන් මහ රහතන් වහන්සේට ගැව්වයි කියලා කවුරු හරි කියයි කුඩු කරා නේද? උන්වහන්සේ රහතන් වහන්සේ නමක් ගැව්වා නේද කියලා. උන්වහන්සේට ගැව්වා. ඒ කියන්නේ මේ විපාක ගායට ගැව්වට උන්වහන්සේ ඒකයි හිම හදා ගන්නවා. දැන් අර වතුරක් තියෙනවා දියට අපි කඩුවකින් ගැව්වොත් දිය කැපෙනවා. කැපිලා ආයා වෙනවනේ. ඒ වගේම දැන් අජරාමර වෙනවා කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ භූත ස්වභාවය අපි ධාතු ස්වභාවයටපත් වෙනවා. ධාතු ස්වභාවයටපත් වුණාට පස්සේ ඉන්නේ ධාතුව බවටපත් වෙන්නේ කියන්නේ නේද? මට තේරෙන්නේ. ඒ කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ භූත කියන්නේ සතර මහා භූත. සතර මහා භූත. භූත කියන්නේ ශරීරය හැදලා තින්නේ මේ පුටුව මේ ශරීරය විතර නෙමෙයි සියලුම දේ හැදලා තින්නේ. සියලුම දේ හැදලා තින්නේ එකෙන්. ඊට පස්සේ ඒක මේ අපිට පේන්න ඕනේ අල්ලන්න බැරි ස්වභාවයට එනකම් සිත සමාධිගත වෙනවා. විදර්ශනා කිරීම. විදර්ශනා ඒකයි මට අර වචනේ තමයි. විදර්ශනා කිරීම තුලින් අපිට ඒක දැන් ගින්නක් ගත්තත් අල්ලන්න බැහැනේ. ඒකෙත් තියෙනවා ඉතින් පටි විද්‍යාව. ඒක අපි විදර්ශනා කරලා දැන් මෙහෙම දැන් ඔන්න චේතනාහං වික්කවේ කම්මදාමේ කියන්නේ අපේ කර්මයමයි මුල් වෙන්නේ කියලා කියන්නේ. දැන් අපි දැන් ඔන්න අද මේ දැන් හැමෝම බණ ඇහුවා. හරිද? දැන් මේ බණ අහපු එක දැන් ක්‍රියාවක් නෙවාඩිලා බණ ඇහුවේ. ඊට පස්සේ දැන් අපිට ඇයට ගිහිල්ලායි බණ අහපු එක අපි හිතින් හිතනවා. අන්න අපේ චේතනාව වෙනවා. ඇයි අපි සිතින් ඒක කරන්නේ? දැන් මෙතන අපිට හැමෝම ටික මේ ඕලාරිකව අල්ලන්න ඉන්නවා. මේ අල්ලන්න පුළුවන් ගන්න ස්වභාවයෙන් ඉන්නානේ කෙනෙක්. ගෙදර ගියාට පස්සේ අපිට පේන ඇස් දෙක පියාගත්තාම. හැබැයි අය අපිට අල්ලන්න බෑනේ. ඒ ඉන්නේ අපේ සිතින්. මනසින්. එතකොට අන්නේ මනසින් හිතන එක නිසාම තමයි අපි තවත් අන්තර්භවයක් හදාගෙන යන්නේ. අපේ සිතමයි මුල් වෙන්නේ. අපේ භවය කරා යන්නේ. ඉතින් ඒක නිසා නම් කියන්නේ ඉතින් මේ ලෝකේ ඇත්තටම දුකයි. සැපතක් නැහැ. ඒ කියන්නේ කවුරු හරි හිතනවා නම් මේක සැපයි කියලා මම නම් කියන්නේ ඉතින් ඕනම සැපක් ඉන්න කෙනෙකුට හිතන්නකෝ ලෙඩක් හැදෙන්න නේද? ඒ සැප ඉවරයි. ඒ මොහොත විතර. තුන් ලෝකේ මේ කියන්නේ දෙවියන් වෙන්න කට්ටියක කැමැති හිටියන් දෙවියන් වුණා. කවදා හරි දකින්න වෙලා එයාලගෙත් අන්තිම එයා ඉතින් එයාට කාමාශාවන් වැඩිනේ. ඒකෝට එයාලා උනත් සතර පායේ හෝ නැත්නම් මේ මනුස්ස ලෝකේ තමයි හැබැයි සම්මත දෘෂ්ටික දෙවි කෙනෙක් නෝ. විද්‍යා දෘෂ්ටික කෙනෙක්. සම්මත දෘෂ්ටික දෙවි කෙනෙක් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ බණ දහම් අහලා යකා වගේ. යකා උනත් ඒ බණ අහලා පුරු නිසානේ. ඒක නිසා තමයි මම මේ බිමතුට කියන්නේ බණ අහන්න. Tamanට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි බණ අහගෙන නවත්තන්න එපා. හැමදාම අහන්න. කාගේ හරි බණක් හැමදාම උදේට නැගිලා එක බණක් අහන්න. එහෙම අහනකොට පුරුදු වෙන්න. මටත් මේ බණ අහන්න පුරුදු වෙලා නෙවෙයි. මමත් එනිකන් ඉන්න ගම ඔය මේ අහලා ඉබේට පින්නට මොකකට හරි ඉතින් මේ හම්බ වුණා මේ ආර්ය දහම. ඒ තුලින් ඉතින් හේතුඵල දහමක්ම තමයි ඉතින්. හේතු නිසා හට ගන්නවා. දැන් ඉන්නකොට මේ හැම කෙනෙකුටම මම කියන්නේ පුළුවන් අයට සිය සමාදම් වෙන්න ඕනේ. මොකද දන්නවද? ගෙදර අපි කොච්චර කිව්වත් අපි ගෙදර මම මෙහෙම කරනවා කියලා ඒකට වඩා පින්වතුනි
දැන් පන්සලකට ගියාට පස්සේ බණක් ඇහුවේ නැති වුණා. ඇහුවා. Tamanට හාමුදුරු කෙනෙක් හරියට බණක් නොකියුවත් අර බෝගහක් යටට ගිහිල්ලා එදා දවස ගත කරන්නේ. එතකොට ඒ බෝගහ යට ඉඳගෙන ඔය පින්වතුන්ට දැනෙන්නේ ඒකේ තියෙන සිසිලස. දැනෙන්නේ Tamanගේ අර හිතට මේ නිදහස ශක්තිය. ඒ බෝගහ තුළින් එනවා මොකද්ද? විශ්ව ශක්තිය. ඒ විශ්ව ශක්තිය Tamanට චුට්ට Tamanගේ මනසට නොදැනීම ඒවි. හරිද? ඒ කියන්නේ ඒක මෙහෙම. දැන් මේ බින්දුන මම උපමාවකින් කිව්වොත් දැන් සෝතාපන්න වෙනවයි කියන එක අපිට මේ එළියෙන් බලන්න බෑ. හරිද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ බින්දුතුන් ඔහම ගිහින් ආත්ම ධර්මයේ බෝධි මහසය කෙනෙක් ගාව හරි ඉන්නකොට හිත නිස්කලංක වෙනවනේ නේද? හිතට පුදුම සැනසීමක්, සමාධියක් වගේ හිතට දැනෙනවා. අන්නේ දැනෙන එක අපි දුරු කරාට පස්සේ අපේ ශරීරයට දන්නේම නැතුවේ ශක්තිය එකතු වෙලා අපි තුල හැදෙනවා සමාධි සිත. අන්නේ සිතට අපිට බණපදයක් ඇහෙනකොට ඒ බණපදය හොඳට තේරෙන්න පටන් ගන්නවා. මොකද ඒක හරියට දැන් අපි හිතන්නේ අපි හාල් ටිකක් හොදලා දර ටිකක් දාලා දීපට තියෙනවා. හරිද? අපිට ඕන බත් කන්නනේ. බත් කන්න ඕනේ කියලා අපිට හාල් ටික කන්න බෑනේ. ඒක නිසා අපි දර දාලා හාල් ටික දාලා දීපට තියෙනවා. හැබැයි දීපට තියන්නේ අපි හාල්. හැබැයි අපි කන්න ගියාම අපිට බත් නෑ හම්බෙන්නේ. හැබැයි ඕක උනේ කොහොමද කියලා මට කියන්න පුළුවන්ද? ඒක උනේ කොහොමද කියලා අහන්න එපා. ඒක දැන් අපිට තේරෙනවා උනේ කොහොමද කියලා විමුණේද? නේද? අන්නේ වගේ මේ කරා නම් හරි. ඒක මනස කුසලයේ අකුසලයේ දෙපැත්තටම ඉතින් ඔය වගේ. ඔව්. අකුසලයට යෙදෙනකොට ඒත් එහෙම ඒ වගේ කිරණනේ හම්බෙන්නේ. ඒත් එහෙම තමයි. පුණ්‍ය පාප බහිනස් කොටින්ම කියනවා නම් කුසල් කරත් අපි සසරේ අකුසල් කරත් අපි සසරේ හැබැයි සෝතාපන්න නෝ දෙකම සසරේ කියනවා දිව්‍ය තලවල ගිය සසරේ අපාය ගිය සසරේ දෙකෙන්ම වැඩ හැබැයි අරක හොඳයි අරකට වඩා ඉරේට වඩා මේ හොඳ වුණාට ඉතින් සසරේ දෙයියනේ තුන් රත්න තලවල ගියා ඒත් අර හිටපු දැනටම මෙහෙම එකක් තියෙනවා තලවල ගියාම ඒක එහෙමම නිවනටම යනමක් තියනවා නේද? නෑ මෙහෙම තියෙනවා. එහෙම ගියත් එතකොට එහෙම කියන්න බෑනේ. මතකයි නේද අර කිකිලිගේ ඊරිගේ කතාව. එතකොට අපිට ඒක එහෙම 100%ක්ම බුදුහාමුදුරුවෝ කියන්නේ නෑ. මොකද හේතුව ඒ කිකිලි අන්තිමට මොකද උනේ නේද? මම ඒකේ මේ ඊරියක් වෙනවා. බබලෝක ඉඳලා ඒ හේතු ඉතින් එහෙම තමයි. මොකද හේතුව සෝතාපන්න නුනොත් අපිට කියන්නම බෑ. ඒ කියන්නේ සතර පායට යන්න තියෙන ඉඩකඩ වැඩි. ඉඩකඩ වැඩි. මේ අර එහෙම වෙන්න පුළුවන්. මේ බ්‍රහ්ම ලෝක 16නොත් මෙවන්නන්ටම තියෙන බ්‍රහ්ම ලෝක තියෙනවා. මේ ඒ මෙහෙමයි. ඒක යන්න නම් ඒත් අපිට බුදු ගුණ සිහි කරලා බුද්ධානුස්සතිය වඩලා බුද්ධානුස්සතිය වඩලා ඒ විදිහටම කියනවා. එහෙම වුණොත් නම් ඉතින් අපි ඒ කියන්නේ මේ කල්ප 91කටවත් මේ ආයි බුදු කෙනෙක් උපදිනකම්ම නිරයවත් කොහෙවත් උපදින්නේ නැහැ. අපි කෙලින්ම බුදු කෙනෙක්ගෙන් බණ අහලා නිවන් දකින්න ඒකට බුද්ධානුස්සතියකින් හොඳට පුරුදු කරපු කෙනෙක් වෙන්න ඕන. අර මේ ඒ කියන්නේ 100%ක්ම ඒ අය ඇවිල්ලා කියන්නේ මේ පාරමිතා කල. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් අපේ බුදු පියාණන් වහන්සේගේ කාලෙත් දැන් මේ කට්ටිය අහලා ඇති අර සාර්වම්ගේ ජාතකයේ එහෙම අර මේ ඒ ජාතකයේත් බුදුහාමුදුරුවෝ මුවෙක් වෙලා සාර්වම්ගේ කියලා ඒ මුවා වුණත් එයා ඉපදෙන්නේ හොඳ මේ කියන්නේ මේ උසස් විදියට නායකත්වය අරගෙන මේ වගේ එහෙම ඒ අපි ප්‍රාර්ථනා දැන් අපි තුන්කෝ දැන් මේ කුමතුන්ටත් එහෙම වුණනම් කරන්න තියෙන බුදුහාමුදුරුවෝ ඉස්සරහා ඒ චෛත්‍යයක් ගාවට ප්‍රාර්ථනා කළොත් අනේ මට මේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ කාලේ මේ විදියට ඉපදෙන්න ඕනේ. අපි එහෙම ප්‍රාර්ථනා කරොත් ඒ ප්‍රාර්ථනාව කරලා ඒ විදියට බුද්ධානුස්සතිය වඩාගෙන ගියොත් ඒ විදියටම වෙනවා. ඒක වෙනසක් නම් වෙන්නේ නැහැ. හැබැයි අපි තුල අර සීලය තියෙනවා. සීලෙන් දුස්තිර වෙලා ඉන්නේ. ඒ ශ්‍රද්ධාවෙන් සීලය වඩා ගන්න. ඔව් එහෙම තියෙනවා. එහෙම නැතුනොත් බෑ. ඒක එහෙම තියෙන්න ඕනේ. ඉතින් මේ කටින කරාම ඒ වගේ කියන්නේ අර
මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පින් ගොඩාක් දේවල්. ඉතින් සුද තියෙන උපදිනේවා. දැන් අර මේ කවුද තව එක්කෙනෙකුට කියලා තියෙනවා මේ අර බටවලින් ගයක් හදා දීලා මේ මොකද කාශ්‍යප බුදු ශාසන කාලේ මම දන්නේ රහතන් වහන්සේලාට හරි පසේ බුදු කෙනෙකුට හරි වස් කාලේ ඉන්න. ඒ කියන්නේ බටවලින් වස් 3 මාසෙ ඉඳ මේ එදාට ගේ හදා දීපු ආනිසංසෙ බලන්න. ඒ වගේ පින් තියෙන ඉතින් කවදාවත් දුගතියට යන්නේ නැති පින් තියෙනවා. මේ එහෙම මේවා තියෙනව නැතුව නෙමෙයි. නමුත් මම කියන්නේ ඉතින් එහෙම මේ වගේ පිළිට පතාගෙන ඉන්නවට වඩා හොඳයි උනන්දු වුණොත් සෝතාපන්නවත් වෙන්න. නේද? අර මේවා දිනනවා. අතාරින්න පුළුවන් ගොඩක් දේවල් අතාරින්න ඕන. අතහැරින්න පුළුවන් ගොඩක් දේවල් අතහැරලා මේ අර Tamante ඉතින් අර ධර්මය පුරු කරාම ඉතින් අනිවාර්යෙන් ඒ ධර්මයක් අහුණු ගමන්ම තමන් සුගතියට කොහොමද යන්නේ. ඒ ධර්මය පුරු කරන සංසාරේ ඒක නිසා තමයි මම කියන්නේ අනිම ධර්මයේ ප ဋ ාණයක් දාගෙන අහන්නතර වවුළු ටික වගේවත් වෙන්න කියලා. මොකද ඉතින් දැන් ධර්මයේ තේරෙන්නේ නැත්තම් ඒකවත් කරන්න ඕනේ. නැත්නම් නම් සතුටින් ගැලවීමක් නන්නේ. හරිම බියකාරී මේ සංසාරේ. හරිම බරපතලයි. මොකද ඉතින් ඒක දකින්න කෙනාට තමයි තේරෙන්නේ අනේ මේ මිනිස්සු හැම කෙනෙක්ම කොහේද මේ ඉන්නේ කොච්චර දුක් විඳිනවද කියලා. ඒ අයට පුළුවන් නම් ඒ අය ඇවිල්ලා කියයි. ඔයාලා මෙහෙම කරගන්න මේකයි වටින්නේ කියලා. ඉතින් ඒ අයට කියන්න බැහැනේ. ඒකෙන් ප්‍රශ්නේ තියෙන්නේ නේද? ඒක නිසා මම කියන්නේ ඉතින් මම ඇත්තටම මෙහෙට අද ධර්ම දේශනාවට ආවෙත් මේ අය ඉතින් හැම කෙනෙක්ම පන්සිල් රැකගෙන ඉතින් පුළුවන් ඉතින් අපේ බණ්ඩක්වත් දිනනේ සිල් ගන්න එනවා මේ දේවල් කරනවා පින්දහම් කරනවා දරුවත් ඒවට ගොඩක් උදව් වෙනවා. ඉතින් මේ අය ඉතින් ඔය ඇවිල්ලා ඒ විදිහට හරියන්නේ මේ නේද? මෙයා ඉතින් හැමෝගෙම උදව්ව තියෙනවනේ නේද? දැන් ඔය හැමෝටම දුන්නේ මොකද්ද මේ කල්යාණ මිත්‍ර සේවනය. දැන් අර වගේ නරක කෙනෙක් ඇසුරු කරා නම් ඔයාලට මේ වගේ බණක් අහන්න හම්බ වෙන්නේ නැහැ නේද? දැන් මේ විදිහට හරි ගිහිල්ලා ගෙදර ගිහිල්ලා අන්න ධර්මයේ මේ ප ဋ ාණේ හරි දාගෙන අහන්න පුළුවන් වෙන්නේ නේද? මේ වගේ කෙනෙක් ඇසුරු කරපු නිසානේ කියපු නිසානේ දැන් ධර්ම දානේ කොහොමද විස්තර කරන්නේ ශරීරයේ අනිත්‍ය කරන තමයි කරන්නේ. ධර්මයේ ගොඩාක්ම තියෙනවා. ඔව්. මම කියන්නේ ඉතින් අපිට නැත්තම් ඒ කියන්නේ මේ සතෙක් නම් සතයි මිනිස්සයා දෙන්න දෙපළද නෙමෙයි මම කියන්නේ. අපි මේ මනස දියුණු කර ඔත් දෙන්නම කියන්නේ. දෙවොල්ලම කරන්නේ එකම දේවල්. එකම දේ. ඒක ඉතින් ගොඩක්ම වටිනවා. මෙහෙම හරි ධර්ම සාකච්ඡා කරනකොට නේද? මම කැමති ගොඩක්ම ධර්ම දේශනා කරනවට වඩා ධර්ම සාකච්ඡා කරනවා. මොකද දැන් ධර්ම සාකච්ඡා කරනකොට තමයි මට ධර්මයක් කියන්න පුළුවන්. මොකද මම දන්නේ නැහැ දැන් මේ අය ඉන්නේ කොයි තැන්වල දැන් යාර තියෙන්නේ මොන වගේ ප්‍රශ්නයක්ද කොහොමද කියන එක දන්නේ නැහැනේ මම. එතකොට ඉතින් මට කියන්න වෙන්නේ මේ විදිහට පොදුවේ ජාතක කතාවක් තමයි. ඒක නිසා ඔයාලා මේ වගේ හින කරගෙන හිනෙන් ගොඩ යන විදිහ තමයි කියා දෙන්නේ. Tamante ඉතින් නැත්තම් ඉතින් මේ ධර්මය අවබෝධ කරගන්න බැරි අයට මම කියන්නේ අනුග ධර්ම සෝදාපයි හිතන්න එපානේ අපි ගෙදර වැඩ තියෙනවා අපිට දරුවෝ බලන්න තියෙනවා මේ වගේ වැඩ තියෙනවා එහෙම කියලා මම නම් කියන්නේ හිතන්න මේපා. Tamante පුළුවන් හැම වෙලාවකදීම බලන්න ප්‍රායෝගිකව කොහොමද මිදුලතු ගන්නවනේ නේද? මිදුලතු ගන්න වෙලාවට බුදුගුණ හිතයි. ඔව් බුදුගුණ හිතාද ඒ කියන්නේ දැන් තමන්ගේ ගෙදරක හැම ගෙදරකම බුදු පිළිම වහන්සේ නමක් ඉන්නවනේ නේද? එහෙනම් බුදු පිළිම වහන්සේ නමක් වැඩ ඉන්න තැන තමන් කොස් අතර ගන්නකොට හිතන්න අනේ මම මේ බුදු කුටිය අතු ගන්නනේ. හරිද? බුදුහාමුදුරුවෝ කියලා තියෙන චේතනාහම් වික්කවේ කම්මම්මදා. එහෙනම් මගේ චේතනාව තියෙනවා නම් මම මේ බුදු කුටියක් අමදින්නේ කියලා අපිට මගේ ගේ අතු ගන්නවයි කියන තැනට වඩා චේතනාව වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවනේ. එතකොට අපිට දැනෙන්නේ මේක මගේ ගේ අතු ගන්නවා කියලා. දැනෙන්නේ මොකද්ද මේ බුදු කුටියක් අතු ගන්න. එතකොට තමයි අතු ගගයින් දැද්දි බැලුවත් කොහෙද යන්නේ? දිව්‍ය ලෝකෙට යන්නේ. ඇයි? තමන්ගේ චේතනාව තියෙන්නේ මේක මේ බුදු කුටියක් අතු ගන්න. මගේ කියන අර හැඟීම නැති වෙනානේ එතකොට. නේද? බුදු කුටියක් අතු ගන්නවා කියන හිතාගෙන ගෙදර අතු ගන්නවා දෙක දවසට දෙපාර අතු ගන්නකොට. එතකොට අර මගේ කියන හැඟීම ගෙදරින් අයින් වෙනවා. එතකොට ගෙට තියෙන අර බැඳීමක් නැති වෙනවනේ. නේද? එහෙම කරන්න. ඒ වගේ තමන්ට පුළුවන් විදියට ගෙදර ඉඳගෙන ප ဋ ාණේ හරි මොනවා හරි දාලා
බුදු ගුණ චුට්ටක් සිහි කරන්න. එහෙම කරනකොට තමයි දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ. ඒක නිසා ගෙදර හැම වෙලාවකදීම මේ අපි අර අමනුෂ්‍යයන්ට වැඩිය දෙවියන්ට වඩින්න පුළුවන් විදියට වාතාවරණයක් ගෙදර හදලා තියෙනවා. ඒ කියන්නේ ගෙදර උදේටයි හවසටයි අනිවාර්යයෙන් රේඩියෝකේ හරි පිරිත් ටිකක් දාන්න. මොකද දෙවියන් හරි කැමතියි පිරිත් අහන්න. එතකොට ඒ ගෙදරට කාටවත් මුකුත් වරදක් කරන්න බෑ. අමනුෂ්‍යයන්ට ඇවිල්ලා කරදර කරන්නත් බෑ. ලෙඩ දුක් කරන්නත් බෑ. මිනිස්සුන් ලෙඩ කරන්නේ කරදර කරන්නේ ගොඩක් දුරට මේ පිරිත් දාන්න නැති වුණා. ඒ ඉතින් පිරිත් දානකොට ඒ අයට ඉන්න බැහැනේ. ඒ අය එතකොට යනවා. අර ජලනන්දන පිළිතක්. ජලනන්දන පිරිත් දාන්න හොඳ නැහැ කියලා. හොඳ නැහැ. ඒ ජලනන්දන පිරිත් තියෙනවනේ මේ යක්වාදේ වහන්නේ. නෑ ඒකේ තියෙනවා පොඩි විනාලේ. ඔව් ඒව නෑ බන්ධන කපනයි කියලා කියනකොට එතකොට තමන්ගේ බුදු ගුණ බලෙන් තියෙන හොඳ බන්ධනක් කැපෙනවා. ඔව් එතකොට කැපුණාම තමන්ට කරදර වෙනවා. රේඩියෝ වල ටීවී වල යන්නේ නැහැ නමුත් මාත් ඉස්සරහට කියන්න ඕන කියලා. ඒක කියනවා සමහර දවල්. ඒක කියන්න හොඳ නෑ කිව්වට. ඔව් ඒක කිව්වම මේව වෙන්නේ අර නෑ නිකන් කිව්වට කම නෑ. ඕක කිව්වයි කියන්නේ අම්මේ අපේ ආනන්ද මේ හාමුදුරුවෝ පොඩි කෙනෙක් යාළුවයි කියනවනේ ගිහින් දෙලද යාළුවයි කියන්නේ ඒකෙන්ද මේ කෑමක් දීලා ආනන්ද හාමුදුරුවෝ අල්ලගෙන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ බලනකොට ආනන්ද හාමුදුරුවෝ කොයිද කියලා නැහැ ඒගොල්ලෝ බුදුහාමුදුරුවෝ දිවසින් බලලා කොහොම ආනන්ද හාමුදුරුවෝ බලනකොට අර පොඩි කෙනෙක්ගේ ගෙදර සිවුර වනාලා තියෙනවලු වැඩේ බුදුහාමුදුරුවෝ ගිහින්ලා ඊට පස්සේ ඒක ජලනන්දන පිරිත කියලා පස්සේ එනකොට දෙන්නම ආවලු ඒ ගමන රුඩි කෙල්ලයි ආනන්ද හාමුදුරුවෝ එතකොටත් ආනන්ද හාමුදුරුවන්ට ඉතින් අර බන්ධනේනේ ඊට පස්සේ පිටපෙති වහන ඒ බන්ධනේ කැපිලා ඊට පස්සේ කියලා තියෙනවා මේ එහෙනම් දැන් අරගෙන යන්න ඕන නම් කමන්නේ ආනන්ද හාමුදුරුවෝ කියලා. ඊට පස්සේ කියලා නැති විතර කෙල්ලක් ඉතින් මේ යන්න ගිහිලා ආනන්ද හාමුදුරුවෝ මේරගෙන තියෙන. ඉතින් ඒ බුදුහාමුදුරුවෝ හිටපු නිසා. ඉතින් ඔව්. ඉතින් ඒක ඇවිල්ලා අර ගෙදරක මේ කියන්න හොඳ නෑ කියනවා. තියෙන හොඳක් නැති වෙන. ඔව් තියෙන හොඳ නැති වෙන නිසා. එහෙම තමයි කියන්නේ. මේ ජයපිරිත නම් ජයපිරිත කියන්න ඕනේ. රතන සූත්‍රයයි ජයපිරිතයි කර්ණීයමෙත්ත සූත්‍රේ ධම්මචක්කය. ඔව් මෝර පිරිත ඒ ටික හොඳයි. පාඨානේ. එහෙම කමන්නේ. අර මේ ඥානන්දන පිරිත කිව්වොත් ගෙදර තියෙන ඇත්තටම ආන වෙන කැපෙන්න තමයි කියන්නේ. මේක තියෙනවද දැන් හතරේ. ඔව් ඒවා සියලු බන්ධන විනාශම් කියනකොට මගේ හොඳ ඒවත් යනවා. ඒක දැනගත්තේ නෑ. මම මේ දවස් 4ක් විතර කතාවක් බලලා ඒ කතාවෙන් තමයි මම කියන්නේ. කතා කරන්නේ කියන පිටක්. ඔව් ඒවා කියනවා. ගොඩක් ඒකට ඉතින් අර ඒ Tamante කියන්නේ විශ්වාසම නම් ගෙදරට මොනවා හරි කරලා තියෙනවා කියන හිතනවා නම් එහෙම නැහැ. ඔව් එහෙම නැතුව නිකන් කරොත් අර බුද්ධ ශක්තියක් නැති වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ කියන්නේ මම දවස් 4ක් කිව්වද ධම්මචක්කය කියලා ඒකත් කියනවා යනන්දනක් කියනවා එහෙම අනිත් ඒවාත් කියනවා. දැන් කියන්නේ ජයපිරිත තියෙන ගොඩාක්ම බුදු ගුණනේ. ඒක නිසා ජයපිරිත කියන්න ඕනේ. ගෙදරක රතන සූත්‍රයේ උදේට කියලා ආමන්ත්‍රණ කර්ණීයමෙත්ත සූත්‍රයේ ජයපිරිතයි කියනවා නම් හරිම හොඳයි. ජයපිරිත තමයි ගොඩාක්ම තියෙන බුදු ගුණන්නේ තියෙන්නේ ඒකේ. ඒක හොඳයි. ලෙඩ වුණාම එහෙම හොඳයි අර ජර පිරිත තියෙනවා. ඔය වගේ තියෙනවා ඉතින් ඔය බුද්ධංග පිරිත තියෙනවා. කාශ්‍යප බුද්ධංග. ඉතින් ඒ වගේ. හැබැයි ටික කියන්නම් බෑ. ඒ කියන්නේ මේ කට්ටියක් එක්කම ඇත්තට මේ කියන්නේ මේ අයට කාටවත් ඒ කියන්නේ සීලය රැක ගන්න බැරි නම් මම කියන්නේ අපිට අපිට සීලය අපිට ඕන රැක ගන්න. හැබැයි අපිට කවුරු හරි කාලා කන්නේ කියලා මොකක් හරි දෙයකින් අනේ බොරුවක් කියන්නම සිද්ධ වෙනවා කියලා හිතන වෙලාවදී ගිහි ගෙදරක හොගන්න කියන්න බැරි වෙනවා. මම දන්නවා ගිහි ගියක් කියන්නේ අනිවාර්යෙන් විශ්වාස කරා කියන්නේ බොරුවක් කියන්න වෙනවමනේ. එක්ක එයා මේ තරහ වෙනවට හරි නැත්තම් Tamante ආරක්ෂා කරගන්න හරි රැක ගන්න හරි මොකක් හරි බොරුවක් කියන්නේ. හැබැයි Tamante මේ බොරුවක් කියන්නේ නැතුව රැක ගන්න පුළුවන් හොඳටම. ඇත්තටම ඔය ගලපාද තියෙනම මහා කාශ්‍යප විහාරේ තියෙනවනේ. ඒ සෑයේ තියෙන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සෑය. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ අපේ බුදු පියාණන් වහන්සේගේ තුන්වෙනි පුතා. ඒ කියන්නේ මේ තාංගධාරී භික්ෂූන් අතර අග්‍රස්ථානය දුන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටනේ. එතකොට උන්වහන්සේගේ ජීවමාන දන්ත ධාතුව තමයි ඒ ගලපාද විහාරයේ තැන්පත් කරලා මේ චෛත්‍ය හතර. උන්වහන්සේ අදටත් එතකොට මේ ඉන්දියාවේ උන්වහන්සේගේ දේහය තාම මේ ජීවමානව වැඩි ඉන්නවා. එතකොට ධාතුන් වහන්සේලා ගන්න බෑ ජීවමාන දේහෙක.
එතකොට අපිටම විතරයි මේ ලෝකේ ඒ කියන්නේ කිසිම තැනක නෑ මේ ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ උතනම විතරයි අපිට ලංකාවේ අපිටම විතරයි ඒක තියෙන්නේ බලන්න ඒකත් අපේ වාසනාව නමුත් ඔය චෛත්‍ය දන්නේ නැති මිනිස්සු කොච්චර ඉන්නවද අනේ අපිට මේ වගේ මේ වාසනාවන්ත වාග්යක් ගෙන දෙන චෛත්‍යයක් තියෙනවා කියලා දන්නේ නැති අය ගොඩක් ඉන්නවා හැබැයි අපි ගිහිල්ලා ඒ චෛත්‍යයට වන්දනා කරලා කිව්වොත් අනේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඔබ වහන්සේ දුතාංගධාරී භික්ෂුන් වහන්සේලා අතරග්‍රස්ථානින් වැඩි ඉන්නවා ඒක සත්‍යක්මයි ඒ සත්‍යයේ බලයෙන් අනේ මට මගේ පන්සිල් පද පහ රැකගෙන මේ ආර්යකාන්ත සීලයට පැමිණෙන්න මට උදව් කරනසේක්වා කියලා වන්දනාමාන කරොත් ඔය ඇත්තන්ට මොන හේතුකින් හරි බොරුව කියන්නේ එනකොට ඒකට හේතු සැකසෙයි බොරුව නොකිය ඉන්නේ. දන්නවද පන්සිල් පද පහ රැකෙන්න ඒ තරම් අනුවක් තියෙනවා ඒ චෛත්‍ය. ඒ වගේ වටිනා චෛත්‍යයක් ඒ කියන්නේ තමන්ගේ අවබෝධයෙන් වන්දනා කරොත් එතන තමන්ට ඒ සීලය රකින්න පුළුවන්. ඉතින් මේ එහෙම තියෙනවා ඒ කට්ටියත් එක පුළුවන් වෙලාවට ගිහිලා වන්දනාමාන කරගන්න මේ ගලපාත එතන තමයි චෛත්‍ය තියෙන්නේ මේ අපේ මේ පිටරටවත් නැති දෙයක් ඉතින් ඒ අපිට තියෙන මොන තරම් වස්තුවක්ද නේද ඉතින් අදටත් අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට ඇයි පින්වතුනි මේ ওই විදිහට එහෙම ඉන්න උනේ නේද දන්නව නේද නිදාන කතාව මොකක්ද කියලා දන්නවයි කියන්නේ බලන්න ඒ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කොහොම ඉන්නේ කියලා නැද්ද දන්නවද? දන්නවා. දන්නේ නැද්ද? පුතා දන්නවද? ඔයා දන්නවද? දන්නේ? මේ අන්න හරියට. මේ ඒ කියන්නේ මේ අපේ බුදු පියාණන් වහන්සේයි ඔය මෛත්‍රී බෝසතාණන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එක බුද්ධ කාලයක කාලික බලන්න ඒ කියන්නේ ඇතෙකුට උනත් මිනිස්සෙකුට උනත් රාග ගින්නක් කියලා කිව්වේ ඒක නිසානේ රාගය කියන්නේ ගින්නක්. කිව්වා දෝවට ඇතෝ වෙලා හිටිය අපේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මට මතක නෑ මම දන්නේ ඔය තුන් දෙනා අතර තමයි කතාව යන්නේ. එතකොට ඇජෝවා කිට කියනවා මට හොඳ ඇතෙක් මේ හදලා දෙන්නේ කියලා. ඒකම කියනවා හොඳම ඇත කීකරු ඇතයි කියලා ගෙනල්ලා දෙනවා. ඇත්තටම කීකරු ඇතා තමයි. ඊට පස්සේ රජා නැගලා යනවා ඇතාගේ යනකොට ඇතා කැලේ මැද්දට යනකොට අතාට ඇහෙනවා ඇතින්න. මේ කුංජනාද කරනවා මොකක් හරි සද්දයක්. ඊට පස්සේ ඉතින් ආයේ ඇතින්නගේ සද්දය වුණාට පස්සේ ඇතා ඉන්නමයි. ඇතා කරවලේ උඩ පැනලා මේව කළා. රජා පිටු දාලා කැලේ මැද්දේ ඇතින්න පස්සේ දුවලා ගියා. ඊට පස්සේ කොහොම හරි රජා රජමාලිගාවට ඇවිල්ලා මාව මරන්න තමයි මේ දේ කරේ ඇද්දුවා. මෙයා මේ පුරোহিত හරිම මේ නරක කෙනෙක් නපුරු කෙනෙක් මම හොඳ කෙනෙක් කියලා හිතුවා. එහෙම කියලා මෙයාට මරණ දඬුවම දෙන්න කියලා කියනවා. මරණ දඬුවම දෙන්න කියනකොට කියනවා අනේ නෑ ස්වාමීනි මට දවස් 7ක් දෙන්න. මම ඔය දුන්නේ හොඳම කීකරු ඇතයි කියලා දවස් 7ක් ඉල්ලන. ඊට පස්සේ දවස් 7න් ආවේ නැති වුණොත් මම මරනවා කියලා. හා දවස් 7න් එනවා මට ෂුගර් කියනවා. දවස් 7න් ඔන්න ඇතා එනවා. ඇතා ඇවිල්ලා බිමතුනේ ඇතාට දුකයි වෙච්ච වැඩේට. ඇයි කීකරු ඇතානේ දැන් මෙයාට මෙහෙම වෙනවා. ඊට පස්සේ දැන් අර ඒ ගමනේ කියනවා රජතුමා රජුන් මම පෙන්නන්නම් කියලා මේ තමයි කියන මගේ කීකරු ඇතා හොඳටම ගිනි මේ එකක් ඒ කියන්නේ අලවංගුවක් වගේ මොකක් හරි ලොකු එකක් වෙන්නේ නැති ඒක හොඳට රත් වෙන්න පුච්චලා රතු පාට වෙලා ඇතාට කියනවා මේක ගන්න කියලා හොඳ වැඩේ. ඇතා දන්නවා මේක රත් වෙලා පිච්චෙනවයි කියලා. ඇතා ඒක හොඳ වැඩෙන් උතාගෙන හොඳ වැඩේ තියාගෙන ඉන්නවා කියනවා චිරි ගෑවිලා හොඳ වැඩ පිච්චෙනවා කියනවා. ඇතා ඒක අතාරින්නේ නැහැ කියනවා. අර අතාරින්න කියනකම්. ඒ තරම් වේදනාවක් වින්දයි කියනවා. එතකොට මේ ඒක මේ දීපු වේදනාව නිසාම ඒ කියන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේට මේ ඒ කියන්නේ අර දුකයිනේ දැන් අපේ බෝසතාණන් වහන්සේට දුක හිතලා දැන් මෙයා විතර පිච්චෙනා නේද කියලා. ඉඳාම ගියා කියනවා රජකම අත්හැරලා මේ කැලේට මේ බවුන් වඩන්න. ගා ගිහිල්ලා ඒ විදිහට ඉඳලා ඊට පස්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ කාලේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ කියලා තියෙනවා කවදා හරි දවසක මගේ අල්ල උඩ තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දේහය මේ පුච්චන්නේ. ඒ මෙචිතගේ ගහන්නේ කියලා. ඒකටත් එන්න මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ කාලේ ආයුෂ ගොඩයි. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මොනක් කරත් වෙනවද ඒකට වැඩිය ලොකුයි කියනවා.
අපි ඒ කියන්නේ හරි චුට්ටිනේ දැන් මේ චුට්ටි වෙලානේ. එතකොට හිතන්නකෝ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ ඒ කාලෙත් ලොකුයිනේ. එතකොට අල්ල උඩ චිත ගයක් ගහන්න කොච්චර ලොකු වෙන්න ඕනද මෛත්‍රීවත ගන්නවා. ඒ පිනටම තමයි ඉතර ඒ කියන්නේ එන විශාල විදියට තමයි මිනිස්සු ඉපදෙන්නේ. මෛත්‍රීවත ගන්නවා. වසුදහක් කියන. ඔව් වසුදහක් කියන දෙන්නද. අනිත් එක තමයි මේ ගෙවල් ඔක්කොම මේ රත්තරන් මිනි ඒ කියන්නේ මැණික් වලින් කියනවා හැදෙන්නේ. මේ අපි වගේ දොරයක් දාලා යන්නේ නැහැ කියනවා. ඒව ඇර දාලා කියනවා යන්නේ මිනිස්සුන්ට මැණික් වලින් අඩුවක් නැහැ කියනවා. ඒ වගේ කිසිම දෙයකින් අඩුවක් නැහැ හොර හතුරු නැහැ. පින නිසාම එයාලට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ තමයි ඉතින් ඩිංග පව් කරන්නේ මේ ආයතන වෙන්නේ. ඒක නිසා තමයි දැන් මම කියන්නේ මේ ඇත්තන්නම් අපිත් මේ පව් කරපු නිසානේ ආංශ දැන් අවුරුදු 80ට දැන් 121 දැන් කීයද මම හිතන්නේ 50ක් 60ක් 80ක් ඉන්නේ කීයෙන් කීයද නේද? ඉතින් දැන් ඉපදෙන පොඩි අයට නම් ඒකක් නැහැ. ඉතින් ඒක නිසා නිතරම ඉතින් අපිට පුළුවන් නම් පංචශීලයේ පිළිදලා මේ විදිහට ඉන්න අපේ අවශ්‍යවත් ටිකක් මේ අනුතරමේ ධර්මය අවබෝධ කරගන්නකම් හරි දික් කරගන්න පුළුවන්. නේද? හැමදාම ඉන්න බෑ කොහොමද? ඉතින් ඔන්නෝම තමයි මේ ධර්මයේ කිව්වා ඒකට මම නම් ඇත්තටම කැමති මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියන්න මිසක් ඉතින් ওই දේවල් කිව්වත් වැඩක් නැහැ. මේ දුකට හේතුව බලන්න, දුක නැති කිරීමේ මාර්ගය හොයාගන්න. දුකක් ආවොත් තමන් හිතට ඇයි මේ දුක ආවේ කියලා හිතන්න. මම කියන්නේ පාරි පැත්තකට තියලා හිතන්න දුකයි. දැන් තමන්ට මොකකින් හරි හිතන්න තමන්ගේ දරුවෙක් බැන්න. දරුවෙක් බැන්නාම තමන්ට දුක හිතනවා නම් ටක් ගාලා හිතන්න ඒතකොට මට මේ දරුවා නිසාද මේ දුක ආවේ. නේද? මම කියන කෙනා මෙතන හිටියා දරුවා බාහිරේ හිටියා නේද? දුක ආවා. දුක ආපු හේතුව හොයන්න. අපිට නිතරම හේතුව හිවොත් ඒකට උත්තරය හම්බ වෙන්නේ නේද? එතකොට අපිට හිතේ නිවීම හදා ගන්න පුළුවන් මේවි. ඊට පස්සේ අපිට පුළුවන් මේවි අපිට සතුටෙන් ජීවත් වෙන්න. මේ සංසාරයෙන් කොහොම හරි ගැලවෙන්න හම්බ වෙවි. මම කියන්නේ මේ සංසාර දුකින් කොහොම හරි අත් මිදෙන්න උත්සාහ ගන්න කියලා තමයි. කාට හරි මොන හරි අහන්න ප්‍රශ්න තියෙනවද? නැත්නම් තමයි වඩිනවා. නෑ අය අපි අර සෙල්ලෙද නෑ දාස් කියලා අනේ ඉන්නේ නෑ ඇත්තටම මම මේ ගන්නේ නැහැ මට මේ පුරේ අමාරුව. ඔව් ඒකට කොහොමද විතරක් බෙලි මම මීලා අනේ වල මම මේ වතුර විතරයි ගන්නෙ. මම පැමිතරයි ගන්න ඇත්තටම. ඔව් මේ දැන් මම තව එක දෙයක් කියලා වල නමක් ගන්න. ඊට පස්සේ වල ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මේ මොකක්ද දන්නද කියන්න තියෙන එකම දේ. දැන් කොහේටම හරි බණ කියන්න කියලා. දැන් ඔයාලා මෙහෙට ආවා. හිත පැහැදීමෙන් බඩ ඩිංගක් හරි ඇව්වා. තම තමන් ඒ කියන්නේ තම තමන් දැන් මොකක් හරි විනාශ කරගත්තානේ. අනේ අපි අද ඒක තින්නේ ඔව් නෑ ඒක තමයි තමන්ට තමන් අනුමෝදන් කරගෙන ඊට පස්සේ මං කියන්නේ දැන් මෙතෙට ආපු නැති අය ඉන්නවනේ ගෙවල් වල ගියාට පස්සේ ඒ ගෙවල් වල ඉන්න අයට ඔයාලා අනුමෝදන් කරන්න. දැන් මෙහෙ විතරක් නෙමෙයි පන්සලක ඔයාලා සිල් ගන්න ගියත් සිල් අරගෙන හරිද? සිල් ගත්තට පස්සේ දැන් අපි හිතමුකෝ තමන් මෙන්න තමන්ගේ සැමියා නැත්තම් දරුවෝ ගෙදර උයාගෙන පියාගෙන ගෙදර වැඩ ටික කරගෙන ඉන්නවනේ. අන්නේ ඉන්න අයට අනේ අද මට සිල් ගන්න හම්බුනේ ඔයාලා ගෙදර වැඩ ටික කරගත්ත නිසානේ කියලා ගෙදර ඉන්න අයට ඒ දින අනුමෝදන් කරන්න. මොකද ඒක අපි නිතරම පුරුදු වෙන්න අපි කරගන්න හැම දෙයක්ම ඒ කියන්නේ බෙදන්න. එහෙම වුණොත් අපිට ඒ කියන්නේ ධර්ම දාණය අපි දෙන්නවනේ අර චුට්ට කියනවනේ අර මගේ පෙත්තෙන් පෙත්තට යන්න ඕනේ කියලා නේද? අන්න ඒක නිසා මේ මට නම් දෙන්නේ අපිට පේන්නේ නැහැ මොකද කියන්නේ මොකද? කන්නාඩියේ නම් තුකුණා. ඉන්ටර්නෙට් වල කියලා දෙනවද? කන්නාඩිය නේද? කන්නාඩිය රණියේ යවිතාගේ ඉතියා වෙලාවේ තමයි අපිට පේන්නේ නැහැ මොකද ඔව් අනේ මට පුබේ ඉන්නේ නැහැ. මේ කියලා කිව්විසිය. අපේ ජීවිතේ වෙනස් වෙලා පොඩි පොතා ගාතට කොහොමද ගාතම ගන්නේ. පොඩ්ඩක් මම විනාඩියක් නෑනේ කතා කරන්න. අපේ නෑනියෝ දන්නවනේ මේ මගේ මගේ නංගිගේ අපේ මාමගේ දුවෙක් මේ දන්නේ නැති අයත් ඇති මේ දෙන්නෙක් වගේ
ඉතින් අපිට හරි සතුටුයි මම දන්නේ මට මාර සතුටක් අද ලැබුණා. මම පහුගිය දවසක මම මෑණියෝ හම්බෙන්න මම ගියේ නෑ ගොඩක් දුරට මට යන්න අවස්ථා හම්බුනේම නැහැ. ඒ කියන්නේ මේ ලෙඩ දුක් මේ දරුවෝ හම්බෙලා අරව මේවා එහෙම හිටියා. මේ අක්කයි මේ නංගි දෙන්න අපේ ගෙදර ගියා දවසක් මම එක්කගෙන ගියා හංසලට. මේ බලෙන් වගේ එක්කගෙන ගියා. ඉතින් මම පූජාවකුත් දීලා කතා කරලා ආවා. ඇත්තටම එදා දවසේ මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මෑණියන්ගේ. එදා දවස තුල මට කියන්න ඕන එකක්ම තියෙනවා. මට මෑණියෝ කියනවා මේ ගොඩක් දේවල් කතා කරා. මේ පොඩි දෙයක් විතරයි කියන්නේ. අපේ මේ මම කවුද කියලා කියන්නේ අපේ කෙනෙක් ඇවිල්ලා ගෙදරට මෑණියන්ගේ ගෙදරට ඇවිල්ලා අතපානවලු. ඇත්තටම අතපානවයි කිව්වා. යාට පේනවලු. මෑණියන්ට පේනවලු. එයා භාවනා කරනකොට ඒක පේනවා කියලා කිව්වා. අතපානවලු ඇත්තටම. ඉතින් එයා මල්ලිට කතා කරලා කියලා තියෙනවා අතපානවා කෙනෙක් ඇවිල්ලා මොකද කියලා මේ කියලා. ඒ ගමන මල්ලි කිව්වලු මට ඊයේ රැයි වෙන කම බඩ ගියයි කියලා. ඇත්තටම මට ඒකෙන් පොඩි පැහැදීමක් ආවා. ඉතින් ඇත්තට මේවා ඇත්ත සිද්ධ කියලා. ඇත්තටම ඒ ගමන කතා කරලා බැලුවම ඒගොල්ලෝ ලෙඩ වෙලා ඒ අතපාපු එකෙන්. ඊට පස්සේ මෑණියෝ ගොඩාක් දේවල් කරලා තියෙනවා. පින් දීලා ඒ තැනින් බේරගෙන අපේ පවුලට ඇත්තටම සතර වර්ගෙම නිවන් දකින්නයි කියලා කියන්නේ මේ දේවල් වලට තමයි. මේ මෑණියෝ හම්බෙච්ච මෑණියෝ අපේ මේ සිවුරක් දාගෙන මේ දෙක කරගත්තේ ඒක හරියම මේ ඇත්තටම මේ මට හරි පැහැදීමක් ආවා ඒකෙන්. එදා ඉඳලා මම ඉතින් ඇත්තටම මෑණියත් එක්ක ඉන්නම තමයි මේ බලාපොරොත්තුවක් තියෙන්නේ. පන්සලට ගිහින් ඔව් සිල් ගන්නවා. ඇත්තටම සිල් ගන්නත් බැරි වුණා මට තාම. දැන් මට ප්‍රශ්නයක් නෑ මම යනකොට ඒ ටික කියන තමයි ඕනකමක් තිබුණේ. ඉතින් මට හිතෙන්නේ සෝතාපන්න වෙලා ගන්නෙත් නැහැ කියලා හිතෙනවා. මෙහෙම අම්මම දකින්න එකම එක දෙයයි අපිට දැන් මේ සංසාරේ නිවන් දකින්න යන ගමනේදී මට අම්මා වෙලා තාත්තා වෙලා සහෝදරයෙක් කියලා මහත්තයෙක් කියලා නෑදෑයෙක් කියලා කිසිම කෙනෙක් ඉන්න නැතුව ඒ මේ හැම කෙනෙක්ම මට එහෙම වෙලා ඉන්නේ. මේ දරුවෝ මේ අය හැම කෙනෙක්ම බුදුහාමුදුරුවෝ මේ කඩියෙත් පෙන්නලා කියලා තියෙනවා නේද? මේ ශක්තිති රජ කෙනෙක් නොවිච්ච කෙනෙක් නෑ මෙතන කියලා. එහෙමනම් අපි උනත් පින්වතුනි සංසාරේ ශක්තිති රජ වෙලා ඉන්න තියනන්ත. හරිද? අද මේ මිනිස්සෙක් කියලා හිටියට ශක්තිති රජකමක් දාලා එන්න ඇති. මේ මිනිස්සු අනන්තවත්. ඔව් අපායෙත් අපි අනන්තවත් දුක් විඳලා ඇති. නැද්ද නෑ අනිවාර්යයෙන්ම. මොකද දැන් කොහොමද මේ 28 බුද්ධ ශාසනයක් ඉවර වුණා අපි මෙතන නේද? පින්වතුනි මට මේ ජීවිතේ මේ වගේ වෙන්න මගේ පෙර පිනක් තියෙන්නේ නැති කියලා මට හිතන පෙර සංසාරයේ ලොකු මේ මොකක් හරි බඳ භාවනාවක් කරගෙන ඉතින් සංසාරේ එන්නේ නැති මම ඒ ආපුගෙන් මගේ සංසාරේ ගොඩක්ම දෙනෙක් බේර ගන්න පුළුවන් වුණා මන්ද. ඒක ගැන ඇත්තටම මම සතුටු වෙනවා. මම කරන දෙයක් කියන දෙයක් මම කාටවත් කීකියා කරන්න කෙනෙක් නෙමෙයි. මම එතන හිටියත් මම මේ ළඟ ඉතරා පින්කමක් මම හැම අවුරුද්දකම පින්කමක් කරනවා. ඒ පින්කමක් කරන හැම වෙලාවකදීම මගේ තාත්තගේ සහෝදරයෝ ටික, අම්මගේ සහෝදරයෝ ටික, මගේ කට්ටිය මේ මුළු ඒ කියන්නේ මේ පුතුතලේ ඉන්න හැම කෙනෙක් ඊට පස්සේ ඒ හැමෝටම මම පින් දෙනවා. ඒක මගේ සිරිතක්. මොකද හේතුව මට දැන් මේ භවයේ මේ මගේ අම්මා. හැබැයි මගේ අනන්තව භව